සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති. සාදු සාදු සාදු. ලෞතුරා තථාගත ගෞතම අමාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙතෙක් ලෝ පහළ වූ සීලමු තිලෝගුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් පාද වන්දනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනය තුන් ලෝකයාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සසර දුක අවබෝධ කර ගැනීම පිණිස සංසාර දුකෙන් අත මිදී නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. බුදු සරණයි. සුපුරුදු පරිදි අපි අද දවසෙත් මේ සූදානම් වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අප කෙරෙහි මහා පතල කරුණාවෙන් දේශනා කළ ඒ නිර්මල සද්ධර්ම ශ්‍රවණය කරන්නට තමන්ට තමන් අනුකම්ප නොකරන කලක අප කෙරෙහි බුදු පියාණන් වහන්සේ ඒ විවරණ ගත්ත දවසේ ඉඳලා නියත විවරණය ගත්ත දවසේ ඉඳලා අපි කෙරෙහි අනුකම්පාවෙන්ම ජීවිතේ අප වෙනුවෙන් කැප කළා. අපි සසර ගැන නොදන්න නිසා, සසර භයානකයි කියලා නොතේරෙන නිසා තමන්ට අනුකම්ප කරගන්න කෙනෙක් නෙවෙයි, තමන්ට තමන් අවඩදායක කරුණු රැස් කරමින් විපාක රැස් කරමින් නොදන්නකම නිසා, අවිද්‍යාව නිසා මේ ජීවත් වෙමින් විවිධාකාර ක්‍රියාකාරකම් මත පාපයන් එකතු කරමින් සිටින අපිටයි මේ දහම අහන්න ලැබුණේ. අපි කෙරෙහි බුදුන් වහන්සේලා කරුණාව දැක්ුවේ. ඒ කරුණාව දක්වද්දී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන, අපි තමන් ගැන නොසොයද්දී අපි ගැන නොසොයන එක ගැන බුදුන් වහන්සේලා අනුකම්ප කරනවා අපිට. අපි ගැන හොයන්න අපිට වෙලාවක් නැtei කියලා හිතාගෙන ඉන්න අපි ඒ සඳහා යොමු කරනවා අපි ගැන හිතනද මේ දහම එදා කියද්දිත් එදත් නොතේරුණු අය හිටියා. බුදුන් වහන්සේ වැඩ සිටිද්දී බිඳක්වත් නොතේරුණු අය හිටියා. මේට හතුරුකම් කරපු අය හිටියා. මේ අවබෝධ කරගෙන මගඵල ලැබපු අය හිටියා. මේ දහම කෙරෙහි පැහැදිලා පින් දහම් කරමින් මගඵල ලබන්න බැරි වුණත් ශ්‍රද්ධාවෙන් ශාසනික කටයුතු කරපු අය හිටියා. එදත් එහෙමයි, අදත් එහෙමයි. මේ දහම නොතේරෙන පිරිස අදත් ඉන්නවා. අති බහුතරයි ඒ පිරිස. අදත් දහමට හතුරුකම් කරනවා. මතුවෙත් එහෙමයි, සසරෙත් එහෙමයි. ටික දෙනෙක් තමයි මේ සසර පුරුද්දෙන් මේ අවබෝධ කරගන්නේ. ඒ ටික දෙනා ඔබ කියලා හිතාගන්න. බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන මේ මහා ඥානයක් සංසාරේ මහා පාරමිතාවක් පුරාගෙන ඇවිල්ලා දකින්න දැක්මක් සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට කොහෙද? ප්‍රත්‍යඥ එකපාරට හිතනවා අපිට පේන්නේ නැහැ නේ, ඒක නිසා පිළිගන්නේ නැහැ කියලා. ඒක තමයි ඉතින් අපිට ලැබිච්ච දඬුවම. අපි විසින් අපිව
පාපයට කර්මයට මෙහෙව ගන්න හැටි. අපිට යම් විදියක පෙරපින් මතුවෙලා පෙර සසරේ පුරුදු මතුවෙලා සසරේ ගැන පෙර සසරෙත් පොඩ අහලා දැනගත්ත ඒ හුරුව මතුවෙලා මේ මොහොතේ දහම අහනකොට මේ දහම් කරුණු තම ජීවිතයට ගලප ගන්න පුළුවන් වුණොත් දැනෙයි. ඇත්තටම සැනසෙල්ල කුමක්ද? ඇත්තටම සැහැල්ලුව කොහෙද තියෙන්නේ කියලා දහම භාවිතා කරන අයට දැනෙයි. නැති අයට දැනෙන දෙයක් නෙවි මේක. ඒකයි නැති අය මේ දහම එක එක දෙයට තමන්ගේ ජීවිත ක්‍රියාවන් වලට අරගෙන මේක උසුළු විසුළුවට ලක් කරලා මෙහි අර්ථය විනාශ කරලා තියෙන්නේ. නොතේරෙන අය පහළ වීම නිසා. කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සූත්‍ර සද්ධර්ම පතිරූපක සූත්‍රය. දහම්ම අතුරු දහන් වන්නේ කවද්ද කියලා. මෝග පුරුෂයන්ගේ පහළ වීමත් සමග. ඒ කියන්නේ නොතේරෙන අය සසර පුරුදු නැති අය පහළ වුණාම මේකට පවතින්න බෑ. එහෙනම් ආය නැවත කොහොමද පහළ වෙන්නේ? සසර පුරුදු ඇති අය පහළ වූ කල ඔවුන් වෙනුවෙන් කතිකය පහළ වෙලා මේ නැවත මතුවෙනවා. එතකොට අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරමු අපිට අවබෝධ වෙනවද මේ කියන දහම? රූපය ගින්නක් කිය. රූපය කියන්නේ හිත තුල පහළ වෙන්නා වූ මේ ආධ්‍යාත්මික බාහිර ළඟ දුර අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন වූ මේ මහ විස්තරයක් කරනවා මේකේ. ඔබේ හිත ඇතුලේ මොකක් හරි රූපස්කන්ධයක් රූපයක් පහළ වෙනවා. දෙයක් ද්‍රව්‍යයක් වස්තුවක් පුද්ගලයක් මොකක් හරි දෙයක් හිතේ රූපයක් විදියට පහළ වෙනවා. ඒ රූපය නිසා වේදනාව පහළ වෙනවා. ඒ රූපයත් සමගම. ඒ රූපය අඳුරගන්න විස්තර කරන ගතියක් හිත තුළ පහළ වෙනවා සංඥාව. ඒ රූපයම අරමුණු කරලා රූපය අසුරු කරන්න හිතකය වචනේ තීන්දුව වෙනවා සංස්කාර. ඒ ගැන විතරක් දැනීම අපේ තුල මේ මොහොතට තියෙන එකට කියන විඥානය. ස්කන්ධ පහක් එක ක්ෂණිකව පහළ වෙනවා. කාම ලෝකේ රූප ලෝකේ එක් ක්ෂණිකව ස්කන්ධ පහක් පහළ වෙනවා. අරූප ලෝකේ ස්කන්ධ හතරක් පහළ වෙනවා. එක ක්ෂණිකව එක මොහොතක. දැන් අපි මේ ගැන දන්නෙත් නැතුව ඇති. ඒ රූපේ සමග රූපයත් පහළ වීමත් එක්ක රාගය, ద్వේෂය, මෝහය පහළ වෙනවා. අපිට එතෙන්දී දැනෙන්නේ රාගය, දේශ, මොහ දැනෙන්නේ නැහැ. රූප ගැන හැඟීමක් අපිට තියෙන්නේ, චේතනාවක්. එතකොට අපි රූපය අසුරු කරනවා කියන්නේ රාගය නම් රූප සමග පහළනේ රාගය ප්‍රබල වෙලා අසුරු වෙනවා. ද්වේෂය නම් ඒ වෙලාවේ පහළුනේ ද්වේෂය අසුරු වෙනවා. කෝ අපිට අනුකම්ප කරගත්තා. බින්දක් හෝ අකුසලයක් කියන්නේ රාග, දේශ, මොහයක් තිබේ නම් සතර අපායට යනවාමයි. ඊළඟ මේ මොහොතේ අසුරු කරන රූපයට අනුවමයි ඊළඟ එකත් එන්නේ. ලේසි නෑ මේවෙන් ගැලවෙන්න. මෙහෙම අපි මෙහෙම කතා කරාට මෙහෙම කියන් ගියාට දහම දන්න දහමට ආස ඇත්තටම නිවන් දකින්න වෙරදරන අයට නෙවි මේ කියන්නේ. එයා ගැන නෙවෙයි අනිත් අය ගැන. නිකම් මේක අහන් ඉඳලා මේ කියන්නේ මොනවද බලන්න අහන් ඉන්න පිරිසට නෙවි මේ කියන්නේ. වෙන දේවල් සඳහා දහම යොදන් තර්ක කරන අයට නෙවි මේ කතා කරන්නේ. නිර්මලම දහමේ සසර බය ඇති දහම අහන අයට මේ තේරෙනවා. කොහොමද රාගෙන් බේරෙන්නේ කියලා හිතලා බලන්න. කොහොමද ද්වේෂයෙන් බේරෙන්නේ? ද්වේෂය දිගට මුළු සසරම යනවා. ගැලවීමක් නැහැ. දිගට මේ ද්වේෂය යනවා. වෛරය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. පටන් ගන්න ලේසි ඉවර කරන්න බෑ. පටන් ගත්ත දෙයමනේ අපි ඉවර කරගන්න ඕන. අපිම පටන් ගත්ත අපිම ආරම්භ කරපු නොදන්න කම නිසා එකතු කරපු වෛරය, ක්‍රෝධය, රාගය මේවා අපිම ඉවර කරගන්න ඕන. මේවා සසර පුරුදු. මේ ගති වලින් කරන්නේ නැවත කොහෙ හිටියත් නැවත මේක කොතන හිටියත් දැක්ක තැන දුටු තැන මේක අපි දන්නේ නැහැ මොන රූපයක් එදාට තියෙද. රූපෙ නෙමෙයි මේ ගතියට ගතිය සම්බන්ධ වෙන්නේ. රූප නම් ඉතින් රූපේ හවුසිනෝම ඉවර වෙන්න එපා කර්මේ නෑ. ගතිය යන්නේ. ඒ ගතිය සම්බන්ධ අරයාගේ ගතියක් එක්ක. අන්නේ ගතියත් එක්ක සම්බන්ධ වෙලා රූපේ මතුවෙනවා. සංකල්පේ මතුවෙනවා. අපි දන්නෙත් නෑ. සමහරු දැක්කම අපිට කේන් තියෙන කොහෙදි පටන් ගත්ත එකක්ද කිසිම හේතුවකුත් පේන්න නෑ බැලුවා.
සමහරු දැක්කම බනින්න හිතෙනවා. මේ ජීවිතෙන් බලන්න. එතකොට මේ ධහම තේරෙන්නේ නැත්තම් කටපාඩමෙන් අහන් හින්නලා වැඩක් නැහැ මේක. කොහෙන් ආපුවද කියලා අපි දන්නේ නැහැ. කොතනින් පටන් ගත්තද හේතුවක් පේන්නෙත් නැහැ බැලුවා. නමුත් පටන් අරන්. උදාහරණ ගන්න දෙව්දත්. බුදුන් වහන්සේ දකිනකොට ගල් පෙරලන්න හිතන සිත කොහෙන්ද පටන් ගත්තේ? දෙව්දත්තට හිතුණු නිසානේ පෙරළුවේ. දේවදත්තට හිතුණු නිසා තමයි බුදුන් වහන්සේ මරවන්න දුනු වේවාය දැන්. නාලාගිරිලට රාපවන්නේ. බුදුන් වහන්සේ කරන සීල හතුරුකම් කරන්නේ කවද පටන් ගත්තේ? කෙලවරක් පේන්නේ නැහැ නේද? ඒ ගතිය පටන් ගත්ත ඉවරයක් නැහැ නේද? නහි වේරේන වේරාණේ කියන්නේ ඒක. මේක ඉවරයක් නැහැ. තමන්ටම වැඩක් වෙනවා. මේ දැන් අපිට දැන් හිතට එන දේනේ සැපය හෝ දුක පිණිස පවතින්නේ. නිකන් සම්මුතික වශයෙන් හිතන්න. අසවලා හතුර කියලා හිතනොත් අසහනයක්. අසවලා හිතවතා කියලා හිතනොත් අසහනේ අඩුකම. සසර බැඳීම් දෙකම බැඳීම්. දෙකේම තියෙන රූපෙට බැඳීම් තමයි. හිතේ රූපේ හටගත්ත රූපෙට බැඳුණා. අරග ද්වේෂයෙන් බැඳෙනවා, මේක ද්වේෂ අඩු මට්ටමින් බැඳෙනවා. හිතලා බලන්න කොහොමද මේව තේරෙනවද කියලා මේ වගේ දහමක්. පටන් ගත්තේ. කොහෙද විපාක ඉවර වෙන්නේ? අනුන්ට උදව්වටවත් අරගෙන මේ රන්තලියක් කරන් මේ දේවදත්ත කෙනෙක් හදාගන්නේ. බෝධිසත්වය. මේ ලෝකේ හොඳයි කියනවද කොතන දෙයක්? ඔක්කොම එකයි. අපි පාඩුවේ හොඳින් ඉන්න හැදුවමනේ හතුරු හැදෙන්නේ. ඉතින් කොහෙන් එනේවද කියලා කවුද දන්නේ? කොයි කාලේ පටන් ගත්තේවද කියලා. නිකන් ඉද්දි අපිට හිතෙනවා නම් කාට හරි ඔරවන්න, කාට හරි බනින්න. අපේ මූණ නිකන් විකෘති වෙනවා නම් අනුන් දැක්කම. මේක වෙන්න සිද්ධියක් නේ, ඇතුලේ ක්‍රියාවක් නේ. මේ කය ඇතුළාන්තේ වෙන ක්‍රියාවක් මේ. මේක වෙන්න හේතු ටික කොහෙන්ද? අපිට අන්න ඒකයි ප්‍රත්‍යඥයට හිතන්න බෑ. අන්නේ දැකීම බුදුන් වහන්සේ සතුයි. උන්වහන්සේව දැකලා ලෝකෙට පුදුම අනුකම්පාවක් කරනවා. පටන් ගන්න ලේසි, අවසන් කරන්න අමාරුයි. ද්වේෂේ පටන් ගන්න ලේසි, ද්වේෂේ අවසන් කරන්න බෑ. දැන් දෙව්දත්තවත් ඉවර කරගන්න බෑ. පටන් අරගෙන ඉඳන්. රන්තටි අරන් ගියාම ගන්තෙරට ඇවිල්ලා වැලි උඩ දාලා කිව්වේ වැලි ඇටයක් ගානේ පලි ගන්නවා කියලා. පටන් ගත්ත එක ලේසිද ඉවර කරන්න? කී සැරයක් නිරේ ගියාද? නේද? සේරිවාණිජික ප්‍රශ්නේ අදින්නේ දෙව්දත්. 9 එදා සේරිවාණිජ. දැන් මේක මේ කර්මය කරගහගත්තේ දෙව්දත්. දැන් තේරෙනවා ඇති. 47ක් විතර බෝධිසත්වයන්ගේ පළි අරන් නිරවල ගිහිල්ලා තියෙනවා. පටන් ගන්න ලේසි වුණානේ දෙව්දත්. ඒක වචන ටිකක් නේද කිව්වේ සේරිවාණිජ නේද? පලි ගන්නවා කියලා ඉවර වුණාද? නැහැ. බුදු වෙලා ඒකට සම්බන්ධ අනිත් උත්තමයා අනුන්ට උදව්වට රන්තලියක් අරගත්ත උත්තමයා ගමන ඉවර කරලා බුදු වෙලා ඉවර වුණා. දැන් දෙව්දත් නිකන් කල්පාන්තරයක් නිරේ. මේ මොකක් කරලාද? දැන් හිතන්න. වෙනද නැති විදියට හිතන්න. මේ සිත පටන් ගන්න පහළ වෙන්නේ මගේ කැමැත්තෙන් නෙවෙයි. අනාත්මීව උපදින. අනාත්මයි කියන්නේ ක්‍රියාවක් කියන එකයි. එතන තියෙන ක්‍රියාවක්. ජීවිතයක් ඇතුලේ ඔබගේ මේ කය කූඩුව ඇතුළත වෙන ක්‍රියාව අනාත්මය. මේ ක්‍රියාව අපට දැනෙන මොහොතේ අපි අයිතිකාරය වෙනවා. අන්න ආත්මීය අයිතියට එනවා. එතන සක්කාය වෙනවා. අන්න ඒක තමයි චේතනාව. අන්න කර්ම වුණා දැන්. දැන් කොහෙ ගෙවන්නද? එක සැරේන රන්තලී ප්‍රශ්නේ පටන් ගත්තේ. සාරාංශක කල්පලක්ෂ පුරාවට මේ විපාකය දැන් ඔබ යමක් කරනකොට මෙච්චර දුරක් දැකපු මේ අත්දැකීම ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න හැකියාවක් තියෙනවද? රාගයත් එහෙමයි. පටන් ගන්න ලේසි, ඉවර වෙන්නේ නැහැ. දියවල වැක්කරන නිරවල ඉපදී යන්නේ. මේක දකින්නේ බුදුන් වහන්සේ. මේ බුදුන් වහන්සේගේ දැක්ම මම මේ විස්තර කරන්නේ මට පුළුවන් විදියට. නේද? තාවක ආස්වාදයේ කෙටි ආදීනම බොහෝයි. මේ කරුණ මතක් වෙනවද? රාගය පහළ වුණාම කාටවත් නෑ, එන්නේ.
මොනතරම් පාපකාරී ලාමක අදහස් දෙන්නේ. රාගය ඉෂ්ට කරගන්න අදහස ආවට රාගෙ මිදෙන්න අදහස එන්නේ නැහැ. දැනුත් අපිට මේ සිතුවිල්ලක් එනවා හිතෙනවා හිතට අනුව ක්‍රියාත්මක වෙනවා වචන පහල වෙනවා නැති වෙනවා. ඊළඟට තව සිතක් වෙනවා නැති වෙන මුකුත් වෙන්නේ නැහැ නේ මේකේ. ජීවිතය කියලා තියෙන්නේ ඕකනේ. බලන්න. සිතෙනවා කය රිදෙනකොට ඒකත් අරමුණක් වෙලා සිතෙනවා. බඩගිනි වුණාමත් ඒකත් සිතෙනවා. සිතෙනකොට බඩ දිහා බලනවා බඩ රිදෙනවා කියලා. බඩගිනි කියලා. වෙන මුකුත් නැහැනේ. ජීවිත ක්‍රියාවලින්ම සිතක් ඇතිවීමක් සංකල්පයක ඇතිවීමක් සංකල්පක පැවතීමක් සංකල්පක නිරෝධයක්. අපිට ඒක ඇතිවන සංකල්පේ නොදැනීමක් ඇතිවන සංකල්පයේ ඇසුරු වීමක් ඇතිවන සංකල්පයට අනුව ක්‍රියාත්මක වීමක් ඒ ගැන නොදැනීමක්. අවිද්‍යාව මූලික තණ්හා මූලික ඔන්න ඔය විදිහටයි සාමාන්‍ය තියෙන්නේ. මේ සරලව කිව්වේ මහා විස්තරයක් නෙවෙයි මේ කරන්නේ. කාටත් තේරුම් ගන්න ඕන නිසා. දැන් බලන්න පටන් ගත්ත ඒව ඉවර වුණාද කියලා. මිලිඳු ප්‍රශ්නෙදිත් එහෙමනේ. නාගසේන මිලිඳු රජුගේ කතාවෙත් එහෙමනේ පටන් ගත්තනේ ප්‍රශ්න අහනවා කියලා. ප්‍රශ්න වලින් පරද්දනවා කියලා. ඉතින් ඒක වුණානේ. ඒ විදිහට ආවනේ. මේ සංසාරේ යන හැටි මේ කියන්නේ උපමා ගන්න. ඔබ දන්න කතාවම උපමාවට ගන්න. එතකොට දැන් ඔබ පොඩි කාලේ කාරු හරි එක්ක පැටලිලා නම් ඔබට තේරෙන වයසේදී ඔබ අවබෝධයෙන් කාට හරි බැනලා තිබේනම් ඔහු හතුරෙක් නම් ඔබේ හිත තුල. ඔහු නිකම් මතක් වෙන්න පුළුවන් ඕන වේලක. රූපේ නොදක. මනෝවිඤ්ඤාණය මතකෙට එන්න පුළුවන්. ආවම අර ගති ටිකෙන්ම ඔබට හිතෙනවා කරන්න ඕනේ ඒවා හිතෙනවා විනාඩි ගණන් පැය ගණන් හිතෙනවා දවස් ගණන් හිතෙන්න පුළුවන්. එතකොට කණ්ඩ බෑ ඉන්නේ මහ වේග ඇවිල්ලා විකෘති වල ගෙදර අයත් පෙන්වන්න ළඟ ඉන්න අයත් පෙන්වන්න බැරි. අර ගතියනේ තියෙන්නේ. තනිකර එහෙමයි. එයා ඒ මතකෙන් එන හැටි. දැක්කම ඒත් අර මතකෙම අවදි වෙනවා. අවදි වුණාම අර විකෘතියට එනවා. අර රූප සංඥාව එනවා. අතීතයේ අපි ඇසුරු කරපු ආකාරයේ දුන්නු තේන්දු ටික ඒ වෙලාවට එනවා. ඒක බීජ පැලවෙනවා ඊට පස්සේ. ඒකෙන් තව ඒව හදනවා. එදා බැන්න විතරේ අද මරන්නත් හිතෙනවා. මරලා විනාශ කරන්නත් හිතෙනවා. ඊළඟට එයා ඇසුරු කරන අයම මරන්න හිතෙනවා. මේ තරම් දක්වා මේව යනවා. දැන් තේරෙනවද දහම මොනතරම් ඇත්තද මොනතරම් අපිට බුදුන් වහන්සේ අනුකම්ප කරලාද? ඇයි මට මා ගැන අනුකම්ප කරගන්න බැරි කියලා දැන් ඔබ හිතන්නේ? ඔබ නිදාගනිද්දී උන්වහන්සේ අවුරුදු 6ක් නිදාගත්තේ නැහැ. ඔබ හොඳ යහන් මත නිදාගනිද්දී උන්වහන්සේ ගල් තලාවක් මත හිටියා. සිදුහත් බෝධිසත්වයෝ බෝධි සම්භාරය පුරද්දී. ඔබ හොඳට මధుර දැල්ලා නිදා ගන්න නැතේ උන්වහන්සේ මధుරවම සමග ඒ අවුරුදු 6 අතික දුෂ්කර ක්‍රියාවක් සිදුහත් බෝධිසත්වයෝ හිටියා. කවුරුගේ කාට සේවය කරන්නද මේ කෙලෙට ගියේ? රාජ්‍ය පාලනය කරන්නද? නැහැ. අපිව සසරින් ගලවන්න. ඒ සසරේ පාරමිතා පුරුපු පුණ්‍ය ශක්තිය හැටි. ඒ කැපකිරීම කරන්න වෙනවා. අපි හොඳට වතුර තිබවනවා වතුර කබ්බනවා කණ්ඩවනවා තියෙනම් කනවා නැත්නම් හොයන් කනවා. අනේ උන්වහන්සේට මොකුත් නැහැ. හැබැයි අපි දන්නෙත් නැහැ. අපි ගැන හොයන්න ගියාම ඒ සියල්ල අතහැරලා ඒ සියල්ල කැප කරලා අපි ගැන සොයන්න අපි මේ සසරෙන් ගලවන්න ඕන ඥානය පහළ වෙනතුරු ඒ මාර්ගය පහළ වෙනතුරු උන්වහන්සේ මේ මහා කැපකිරීම අවුරුදු 6ක් පුරාවට කරා. ඒතර අපි ගැන හිතපු බුදුන් වහන්සේ ඒ සත්‍ය අවබෝධ කරගෙන අපි ගැන හිතපු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නහි වේරේන වේරාණි සම්මන්තිච කුදාච මේ වෛරෙන් වෛරෙ හින්දෙන්නේ නැත කියලා දේශනා කරනවා. කවදාවත් ඉවරයක් නැහැ. ඒ රාගයත් එහෙමයි. ඉවරයක් නැහැ. මාගන්දියලගේ ප්‍රශ්නේදී දන්නවා මේ කතාවල් කියන්නේ කිව්වොත් වෙලාව යනවා. කොහේ ඉඳලා එන ප්‍රශ්නයක්ද කියලා. සංසාරයට වැටෙන්න දැන් හැම මොහොතම අපි කරන්නේ එකතු කරන එක. පරණ කර්මයෙන් අලුත් එකක් වෙන්න පුළුවන්. නැත්තම් පරණ හුරුව යොදන් අලුතෙන් කර්මයක් වෙන්න පුළුවන්. අපිට ඕන තරම් එකතු කරන්න පුළුවන්. පරණ එකම නැවත අලුත් කර පවත්වන වෙන්න පුළුවන්. නිකන් මතක් වුණා කියන්නේ හතුරෙක්. එතන එහා නැහැ.
දැන් බලන්න කාටද මේ බනින්නේ කාටද විරුද්ධ වෙලා තියෙන්නේ විරුද්ධයි කියලා මොනවද තියෙන්නේ හිතන්නේ හිතුවම ලැජ්ජයි. කිනා නෑ නිකන් ඉන්න ගමන් ඔය මතක් වුණා. මනෝ විඥානේ රූපي උපදවල දුන්නා. ඊට පස්සේ මට මෙහෙම කරමිනියා කියලා එයා කරපු එකක් එනවා. ඊළඟට තා එකක් එනවා. මම මෙහෙමක් කරා. අරයත් යාළුවා. එයත් යාළුවා. එන්න වේගෙ වැඩි වෙනවා. දැන් අපේ තේජෝ ධාතු වැඩි වෙනවා. පඨවිය වෙනස් වෙනවා අපේ. ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මේ සියල්ල අනිත්‍යයි. එහෙනම් ස්ථිර තියෙන දෙයක් නෙමෙයි මේක වෙනස් වෙනවා. එතකොට දරුණු වෙනවා. දරුණු සංකල්පේ රූපේ සම්බන්ධ පහළ වෙනවා. කී දෙනෙකුට අපි වෛර කරලා දවසේ කොච්චර කන්න බොන්නත් බෑ. දාඩිය දාගෙන. මහා විකෘති වුණා පුලෙවක් වගේ මූණ. හිතලා බලන්න මොකද්ද කරන්න කියලා. මේ නිකන් සිතුවිල්ලක් ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඒ අපි මෝඩකමට නොදන්න කමට මෝහයට කිව්වේ. මෝඩකම කිව්ව කෙනෙකුගේ මෝඩකම නෙවෙයි මෝහය. මොහොත ඉතින් ඒකනේ තියෙන්නේ අපිට. ඊට 아무තු දෙයක් නැහැනේ. ප්‍රශ්නාවක් නැහැනේ. මෝඩකම නිසා නොදන්නකම මුල් කොට මෝඩකම නිසා මේක අල්ලගත්තා. සංකල්පය. අන්න සක්කාය වුණා. අයිතිය ලැබුණා. කර්මයේ අයිතිය වුණා. කර්ම වුණා උපාදාන ස්කන්ධයක් මේ තියෙන රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් මොහොතේ පාලනය වෙනකොටම ඒක තමයි යාගේ ජීවිතේ. ඒ ගැන හිතෙනවා. ඔව් මේ විනි හතුරා. මෙහෙම හතුර කියලා හිතනකොට මේක නිරුද්ධ වෙනවා ඊළඟට මෙහෙම කරන්න ඕන. මම මෙහෙම පේලියට හිතුවිලි කියන්නේ කිව්ව විශාල ගාණක් කියන්නේ ඔබ හිතන්න ඔබට මේක දඬුවමක්. මේ දඬුවම විඳින වෙලාවට හිතන්න ඔබේ ලේ ධාතුවට වෙන දේ. ඔබේ මේ පිරිසිදු කරගන්න පිරිසිදු කෑම කාලා හදපු පිරිසිදු ලේ ටික අපිරිසිදු වෙන සම මොහොතයි ගත උනේ. මේ සැපෙන් හදන්න මේ මූණ හැඩකරන එක ಜಾති ගාලා ආලේප ගාලා හදපු මූණ විකෘති වෙන්න විකෘති සතෙක් වගේ වෙන්න ගත උනේ මොහොතයි. දැකනේ. පිටත මොනවා කරත් වැඩක් නැහැ ඇතුළ සුද්ධ නැත්තම්. ඒකයි බුදුන් වහන්සේලා දේශන සචිත්ත පරියෝධපන. නේද? ඇතුළ සුද්ධ කරගන්න ක්‍රමය අල්ලගත්තා නම් මේ ගමන ඉවරයි. ඒකටයි කායේ කායානුපස්සේ කිව්වේ මේ කයෙහි ඇතුළාන්ත වෙන්නා වූ මේ කයක් නිර්මාණය වෙන හැටි මේ ජීවිතේ වෙනස් වෙන හැටි පරිවර්තනය වෙන හැටි ක්‍රියාත්මක වෙන හැටි දැකීමමයි. මේ වෙලාවට පෙර සසර කරපු මේ හා සමාන වූ කර්ම විපාක සක්‍රිය වෙනවා. මතක තියාගන්න. ඒකයි භයානකම තැන. අපි දැන් අනුන්ට බනින්න ගත්තොත් අපි සසරේ කරපු වෙන කර්ම වලින් එන්න තියෙන විපාක ටික අපේ පරිසරය බවට පත් වෙනවා. එකපාරට සිහි නැතුව වැටි. හොයල බැලුවම නහරයක් පුපුරලා කියයි. එකපාරට ක්ලාන්ත හැදෙයි ලේ කැටියක් කියයි. එකපාරට ක්ලාන්ත හැදෙයි සීනි වැඩි වෙලයි කියයි. තෙල් හැදිලයි කියයි. මේ ඔක්කොම බහු ආදීනෝ කියලා බුදුන් වහන්සේ මේ ආදීනෝ ටික පෙන්නනවා. බහු රෝගෝ මේ ඔක්කොම පෙන්නනවා. මේවා නිකන් නෙවෙයි. ආයුරාෝග්‍ය සම්පත්තිය දේශනා කරන්නේ බුදුදහම. නිරෝගීකම දේශනා කරන්නේ. ආයුරාෝග්‍ය සම්පatti, සග්ග සම්පatti මේවච. අපේ නිරෝගීකම මෙන්න මේ සංකල්පයත් එක්ක විනාශ වෙලා. අපි රෝගියෙක් බවට පත් උනේ අපිටම නොදැනෙන්න නොපෙනෙන්න. අපේම දුබලකමෙන් අපේම අඩුවෙන් අපේ තමන්ට අහිමි වූ තමා තුළ තමා ගැන හැඟීම අහිමි වූ විකෘතිය ජීවිතයේ වූ කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. දැන් ආපස්ස හැරිලා බලන්න. තමන්ට ලැබිලා තියෙන මොනවද කියලා. මෙච්චර කල් ජීවත් වෙලා. දවස ගෙවිලා. මේ වයසට ගිහිල්ලා එච්චරයි. අර එකතු කර ටික එහෙම මතකේ වශයෙන් තියෙනවා. අපි මහ ලොකුව ටික අපිට හොඳට මතක තියෙලු. කර්මයේ ගැන කතා කරන හැඩ සමහර හරි ජාරුවට කියන අපිට හොඳට මතකලු ඔහමලු අපි ඉන්නේ. අපිට මතකලු ඔය මිනිසු කරපුවා. අර කර්මයේ කැමැත්තෙන් ආයාසෙන් අල්ලගෙන නොදන්න කමෙන් සම්බන්ධ වෙලා තණ්හා සංයෝජන මේ නොදන්න කමෙන් සම්බන්ධ වෙලා කියනවා අපිට මතකලු මුල මතකලු හොඳට ඕනමට හොඳ නැතිලු මේ වෛරය ක්‍රෝධය පවත්තන හැටි. තමන්ට තමනුත් නෑ. අනුන් කොහෙද ඉන්නේ?
තමන්ට තමන් ඉන්නවද දැන්? තමන්ගේ සැනසෙල්ලට තමන් විතරනේ. හැබැයි අපිට ගාත වාක්‍ය කවි කියනවා තමන් සිතට තමන් හිසට තමාතම එසෙවෙන ලකෝ හිතේ. තමන්ට තමන් නැහැ. බුදුන් වහන්සේ අපිට මේ දෙන මහා දායාදය තමන්ට තමන් කියලා කෙනෙක්. තමන්ගේ ආරක්ෂකයා තමන් වෙන්න. තමා පිළිබඳ දකින්න තමාම වෙන්න. වෙන කෙනෙකුට දුන්නොත් කරන්නේ නැහැ නේ. කොන්ත්‍රාත්යෙන් මම දිහා බලන් ඉන්න මගේ හිත කෙලසෙනව නම් කියලා හදලා සුද්ධ කරලා දෙන්න. පිට කෙනෙකුට දුන්නොත් කරයිද? පිට කෙනෙක් කොහේ කරන්නේ සිතක් තියා තමන්ගේ සිතක්වත් තමන්ට නෙපෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අමාරු වැඩක් තමයි. නමුත් මේ මහා පතල කරුණාවෙන් තමන්ගේ ආරක්ෂකයා තමන්ම වෙන්න කියලා උගන්වනවා. තමා ගැන තීරණය කරන කෙනා තමාම වෙන්න කියලා දේශනා කරනවා. බලනකොට අමාරු වැඩක් කියලා තේරුණාට මෙහෙම කරන් යනකොට ලෝකෙ ලේසිම වැඩේ මේ. මුලදී දකින්න එක අමාරු තමයි මම පිළිගන්නවා. ගොඩක් අමාරුයි. මුගක් අති බහුතරයක් කියන්න පුළුවන් අමාරුමයි කියලා. හැබැයි ඒකනේ මේ ශාසනයේ වීරයක් තියෙන්නේ. කැප වෙලා අහලා එකම දේ එක දෙයයිනේ තියෙන්නේ. ගොඩක් දේවල් බුදුදහම උගන්වන්නේ නැහැනේ. අද එකක් හෙට එකක් එහෙම ඒවා නැහැනේ. මේක බලන ක්‍රම සූත්‍රවල තියෙන ආකාරයන්, හැඩයන්, හැඩතලයන් විස්තර කරන ආකාරයන් කෙනයින් කෙනාට වෙනස් නිසා විවිධ සූත්‍ර තියෙනවා. හැම එකෙම කරන්නේ එකමද? මොනවා කරත් අපේ හිතේ තියෙන රාග දේශ මොහ පහ කරන එක. උපදින අකුසල් කියන්නේ රාග දේශ මොහ. ඒ අසුරු නොකර ඉන්න අපිට අපි තුල බලය ගොඩනගන්න උගන්වන එකයි බුද්ධ දේශනාව. දැන් බැලුවම සරලයි නේ පොඩි දෙයයි. ඒකනේ තාම මේ පොඩි නිසා නේ බැරි කල්ප ගණන් ගිහිල්ලා. නේද? චක්කුපාල ආම්තුරුන්ගේ S2 අන්ධ වෙන එක හිතන්න දැන් අද ටිකක් ඔබ හොඳ සංවේදීව මේ අහන් ඉන්න. චක්කුපාල ආම්තුරු පෙර භවයේ සල්ලි වලට ආස කර නිසා ඇස් හොඳ කරාම එදා වෙද මහත්තයෙක් ඇස් වලට සල්ලි නොදුන්නම ඇස් අන්ධ වෙන්න බෙහෙත දුන්නා. අනේ මේක පව් කියලා හිතන්න එදා ඒ වෙද මහත්තයට පිටතින් උගන්නපු උතුමෝ නෑ, කල්යාණ මිත්‍ර නෑ, බුද්ධෝත්පාද කාලයක් නෙවි. බුද්ධෝත්පාද කාලෙක විතරයි මෙවැනි උත්තරමය පහළ වෙන්නේ කියන අය පහළ වෙන්නේ. නැත්නම් නෑ. එදා S2 අන්ධ කරනකොට මේ විපාකේ මට කොච්චර විඳින්න වෙයිද කියලා දන්නේ නෑ නේද? කවදාවත් හිතන්න පුළුවන් දෙයක්ද? බිම්බිසාර රජුරෝ එදා සෙරෙප්පු දාගෙන අන්‍ය පූජනීය ස්ථානෙකින් යනකොට මට මෙහෙම පාද පළව ගන්න වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද බලන්න. ගරු කරන ස්ථාන වල ගරු කරන්න නොදන්නකම නිසා, මෝඩකම නිසා කරගන්න කර්ම විපාක. මේවා තේරුම් ගත්තට පස්සේ තමන්ට තමන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අධික බයක් එනවා. සසර තියෙන්නේ සසරේ පැවැත්ම හදාගන්නේ තමා තුළ. සසරේ පැවැත්ම තුළ මේ සසරේ විපාක එකතු කරගන්නේ තමාමයි, නොදන්නකම නිසාමයි. දැන් මම මුලින් පටන් ගත්තේ එදා බුදුන් වහන්සේ දහම් දෙසද්දී මේ දහම අහගෙන ඒ සියලු කෙලෙස් අත්හැරලා දාන්න ශක්තිය වැඩුණෝ, ඒ කියන්නේ රහත් ඵලය දක්වා ගිය උතුමෝ පහළ වුණා. එදා බුදුන් වහන්සේට අපහාස කරපු අයත් පහළ වුණා. බුදුන් වහන්සේ දේශනා නොකරපුවා දේශනා කරේයයි කියලා බොරු කියපු අය එදා හිටියා. ත්‍රිපිටකේ පුරාව තියෙන ඉතින් සූත්‍ර වශයෙන් ගත්තොත් වෙලාව යනවා වික්ෂුන් වහන්සේලා පව හිටියා. එදා බුදුහාමුදුරුවෝ පිටතින් දැක්කට ඇතුළතින් බුදුන් වහන්සේ තේරුම් ගන්න බැරි වෙනු බමුණෝ හිටියා. ඒක නිසා දිග විස්තර කරේ දීඝනිකායේ සූත්‍රවල තියෙන එච්චර කරලා තේරුන්නේ නැහැ. සරලම විස්තර තියෙන දීඝනිකායේ. සූත්‍ර ගැඹුරු නැහැ, විස්තර වැඩි. කියලා දෙන්න ඕන විස්තර වැඩි. මජ්ක්‍ධිම නිකාය ගත්තොත් ඒවත් යම් දීර්ඝ භාවයක් තියෙනවා, විස්තරය ඒත් තේරුන්නේ නැහැ බමුණන්ට. මං අහන්නේ අද ඔබට තේරෙනවද? ඔබට තේරෙනවා බුදුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. සියලු සංස්කාරය දුකයි කියලා. මොනවාද සංස්කාර කියන්නේ? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිජ්ජාභි සංස්කාර, කාය සංස්කාර, වාග් සංස්කාර, චිත්ත සංස්කාර. සංස්කාර කියන්නේ කුසල අකුසල චේතනාවල්. අරමුණු වෙන එක. හොඳයි අපි මේක තේරුම් ගැනීමටම ඊටම සංස්කාර කියන කොන්න කෙනෙක් අපිට පේනකොට ඔහු හතුරෙක් විදිහට පේනවා.
දැන් හතුරෙක් විදිහට අරමුණු වෙනව නේද රූපේ? හතුරයි අරමුණු වෙන්නේ හිතේ තියෙන රූපෙමනේ. එළියෙන් පේන්නේ හැටනේ. හිතේ තමයි දැන් මෙයා පහළුනේ. ඔබට නොපෙනෙන පැත්ත මේ හිත ආධ්‍යාත්මික කය ගැන මේ කියන්නේ. ආධ්‍යාත්මය කියන්නේ. ඒතකොට ඇතුලේ ඇස් පියලා බලන්න පොඩ්ඩක්. දැන් අරයා මගේ හසවල හතුරා. අන්න දැන් මොකද්ද අරමුණු උනේ? අරයා හතුර කියලා අරමුණු වුණා. මොන අකුසල චේතනා. අකුසලයේ තියෙන්නේ. ඒ අරමුණ තමන් පිළිගත්තා. තමා තුළ පිළිගැනීමට ලක් වුණා. අය හතුරමයි. දැන් ඔන්න චේතනා. අන්නේ දැනීම තියෙනක තමයි විඥානය. රූප වේදනා සංඥා සංස්කාර කියන චේතනාවල් ටික කුසල අකුසල චේතනාව ඔන්න චේතනාව වුණා. දැන් අපුඤ්ඤාභි සංඛාරයක්. පුඤ්ඤාභි සංඛාර කියන්නේ පුණ්‍යමය දානමය සීලමය භාවනාමය කටයුතු. පුණ්‍යාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පාපයන් කරද්දී අරමුණු වීම, රාග දේශ මොහ මත අරමුණු වීම. පුණ්‍යාභි සංස්කාර කියන්නේ ඔය ධ්‍යාන අනාර්ය ධ්‍යානයන් පිළිබඳ අනිත් පැත්ත අනිත්‍යභි සංස්කාර. එතකොට දැන් අපිට පාපේ අරමුණු වුණා මෙතන. අසවල හතුරා. එයා හතුරමයි. දැන් තියෙන්නේ අපුඤ්ඤාභි සංස්කාරය. දැන් කොහොමද හිතා ගන්නවත් මෙච්චර විස්තරයක් තියා අඩු ගානේ අපිට මට වෙච්ච දේවත් පේනවද? පේන දේ தත්ත්වයට හදාගන්න අමාරුයි. දැන් බලන්න මේ හිතේනෝ විතරයිනේ. ඔන්න අරමුණු උණු හැටි. දැන් අසවල හතර කියලා අරමුණු වෙලා. කොහොමද නිවෙන්නේ හිත? කොහොමද හිතක් සුද්ධ වෙන්නේ? කොච්චර විකෘතියක්ද ආවේ? මේක තියෙන සංකල්පයක් නෙමෙතන වෙන මොකුත් නැහැනේ. දැන් පටන් ගන්න ලේසි වුණානේ. දැන් පුළුවන් නම් ලේසි බැරි මොකද්ද? ඕක අතාරින එක නෙමෙයි බැරි. කවුරු කියන්නේ මේ දහම අමාරුයි කියලා. දහම නෙවෙයි අමාරු. මේ තියෙන ඒවා උපදවාගත් අකුසල්, උපදින අකුසල්, උපදවාගත් අකුසල්, සසර පුරුද්දෙන් පවත්වන අකුසල් අයින් කරන්න අමාරුයි. ඒ කවුරු කරපුවද? අනුන් අපිට දීලාද? නේ නොදන්න කම නිසා, මෝඩකම නිසා අපි විසින්ම කරගත්ත සහ කරගනිමින් සිටින ටික අතහැර ගැනීමයි අමාරු. අන්නේ ක්‍රියාව දුෂ්කරයි. දැන් බලන්න බුදුන් වහන්සේ අපි ගැන කරපු අනුකම්පාව. ඇයි? චක්කුපාල හාමුදුරුවෝ එදා S2 එදා ඒ වෙද මහත්තයෙක් වෙලා ඉද්දි තමන්ට සල්ලි වලට තණ්හා කළා. දැන් ඔබේ ජීවිතේ බලන්න. ඕකට නෙමෙයි දැන් විදකමට නෙමෙයි දැන් මෙතන මේ උපමාව ඔබේ ජීවිතේ හැම එකටම උපමාවට ගන්න. අත්තානං උපමං කත්වා. හැම දෙයකටම උපමා කරගන්න. ඔබේ ජීවිතේට උපමා කරගන්න. අත්තානං උපමං කත්වා. දැන් හම්බුණාද S2 මේ භවයේ වෙලා වෙනකොටම අන්ධ වුණා. කර්ම විපාක. ඒක තමයි කර්ම විපාක එතන. අනුන්ගේ සඳ කරන්න හුරුවක් එතන ආවේ නැහැ. එයාට චේතනා කර්මයක් ආවේ නැහැ, අවිපාකයක්, අවිපාක කර්මයක්. ඉවරයි. S2 අන්ධයි. නැත්තම් මේ ආත්මෙන්න ඕන හුරුව තව කෙනෙකුගේ සඳ කරන්න. ඒක හුරුවෙන් පරණ කර්මයෙන් කරන අලුත් කර්ම. ඒක වෙනම පැත්තක්. ඒක තමයි සසර කියන්නේ. අර විපාක පැත්ත. විපාක පැත්තයි කර්ම රැස් කරන පැත්තයි. මේ විපාකේ ආවා. නේද? දැන් බිම්බිසාර රජුරෝ අන්‍යෝ පූජනීය ස්ථානයක් අසලින් පාවහන් දාන් ගිහිල්ලා. දැන් ඒක කොච්චර දුරට මේව නීති වශයෙන් කියන්නේ නැහැ. ඔබට ප්‍රඥාව තියෙන විතරක් මේක තේරුම් ගන්න කොච්චර විනයක් තියෙන්න ඕනද අපි පූජනීය අන්‍යෝ පූජනීය ස්ථානෙක. දාන් ගිහිල්ලා කකුල් දෙක පළව ගත්තා. ලුණු ගොර බැඳ ගත්තා. මේවා මං කිව්ව පිළිගන්න පුළුවන් පිරිස සහ බැරි පිරිස මුල කියලා පටන් ගත්තේ. බැරි පිරිස මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ කට්ටිය ඔය ගිහිල්ලා මොකක් හරි හඳ දිහා බලන් තර්ක කරන්න, හඳේ හාව ඇත නැත. ඒව කරන්න මේව ගැන තර්ක කරන්න දෙන්න එපා කවුරුවත්. මේක බුදුන් වහන්සේ දේශනා කළේ අවබෝධයටපත් වෙන පිරිස ලෝකේ ඉන්න ඔය අයට විතරයි. අනිත් අය ඕනනම් අවබෝධ වෙන කාලයක් වෙනකන් ඉන්න. හොඳට තේරුම් ගන්න. ඔබට නොදැනෙන්න ඔබේ හිතේ ද්වේෂය පහළ වෙනවා. ඔබට ද්වේෂය ආව කියලා දැනගන්න බෑ. අර මගේ හතුර කියලා හිතෙන්නේ. ඔබට දැන් දැනෙන්නේ අරය හතුර කියලා. මට ද්වේෂය ආව කියලා දැනෙන්නේ නැහැ. අරගෙන හැඩගෙන කියලා රාගසිතෙයි. හැබැයි මට රාගසිතක් ආව කියලා දැනෙන්නේ නැහැ. මේ හැම එකම වැඩි වෙලා රාගයේදී රාගයේ ද්වේෂයේදී ද්වේෂය වැඩි වෙලා ඇවිල්ලා මේ කයට දරා ගන්න බැරුව මේ කයට ඒක ඕන වෙනවා. මේ කයෙන් ඒක ක්‍රියාත්මක කරන්න උවමනා තත්ත්වයට එනකොට චේතන හම්බෙක්ක වේ කම්මම් වදා. දැන් ගැලවෙන්න බෑ. අන දැන් අයිතියටපත් වුණා. සක්කාය බවටපත් වුණා.
ඉතින් අපි වෙන මොකුත් විඳිනවද ඔච්චරයිනේ හිතෙනවා උදේ ඉඳලා හිතෙනවා සිතෙන එක කරනවා සිතෙන ඒවා කරන්න හදනවා ඔය කරන්න බැරි ඒවා කරන්න උත්සාහ කරනවා කරලා ඉවර ඒවා හරිද වැරදිද බලනවා ඒත් සිතනවා වෙන මොකුත් නැහැනේ මේ සුවඳක් මේ පැත්තට යනවා ඒ හොඳද බලන්න සුවඳ කොහොමද බලන්න කන්න පුළුවන් දෙයක් නම් සුවඳ ඒක සල්ලි වලට අරන් හරි කනවා නැත්තම් කනවා මේ කෙටියෙන් කියන්නේ තේරුම් ගන්න මේ ජීවිතය කියලා තියෙන ওই ටික. හැබැයි අපිට දැනෙන්නේ බලන්න. මේ උදේට හොඳට මූණ හොදලා හැඩ වෙලා පිරිසිදු වෙලා හොඳට දත් හොඳට මැදලා ඉන්නේ උදේට කියන දෙයින් ඔක්කො මතක් වෙන දෙයින් මූණ අර රිලා මූණක් සර්ප මූණක් විකෘති මූණක්. වෙයිට දැනෙන්නේ නැහැ. මම මේ අමාරුවෙන් හොදලා හදාගත්ත මුහුණ නේද මේ ඇදුනේ කියලා. මොකෙන්ද උනේ? අන්න අර චේතනාවෙන් අර කර්මයෙන් අර ආපු සංකල්පය අල්ලගන්න ශක්තියෙන් සංකල්පේ. මේක අයින් කරගන්න පුළුවන්. මේක සංකල්පයක් නෙවෙයි. මට අනර්ථය පිණිස, අවැඩ පිණිස, මට දඬුවමක් පිණිස ආපු දෙයක්මයි කියලා නුවණස දැකලා දැකීමෙන් මෙසේ විග්‍රහ කර ගැනීම. මෙහිදී පැතිරෙන ගතිය පළමු නවතින්නේ. පැතිරෙන ගතිය නවතිනවා. ඊට පස්සේ ඒකින් ආපු උපන්න පීඩාව කයේ පැතිරුණු සිත පුරා පැතිරුණු පීඩාවල් හැමින් හැමින් අඩු වෙනවා. අර වතුර කේතලේ බාලා ටිකක් වෙලා ගියාම ගින්දර අයින් කළා කේතලෙන් මේ කරාම හැමින් වෙන්න ආසේ කරමින් නිවිල යනවා. නිබ්බාණං බලන්න නැද්ද කියලා. අන්න එයා තමයි දකින්නේ දහම සාක්කාත වෙන්නේ මේ මාර්ගය හරි කියලා කියන්නේ. එයයි තමයි. ධම්මෝ සාක්කාතෝ භගවතා ධම්මෝ මට සත්‍යයි. කොහොමද පච්චත්තම් වේදිතබ්බ ප්‍රත්‍යක්ෂයෙන් භාවිතා කරන නිසායි සත්‍යය. මොකද්ද භාවිතා කරන්නේ? දැක්කා දකින්න විතරයි තියෙන්නේ මොකුත් කරන්න දෙයක් නැහැ. කායට කෝටු දාලා කලම්බන්න. ඔය මහා ලොකු එහෙම කරන්න දෙයක් නැහැ. දවසට විනාඩි 5ක් ඔය සීළු වැඩ නවත්තලා බාහිර ක්‍රියාකාරකම් නවත්තලා මේ ජීවිතය ගැන තීරණගෙන විනාඩි 5ක් ගත කරන්න බැරි අපි. අර පල්ලමානිකම් පෙට්ටිය ඉස්සරහා ටීවී එකේ කියන අරක ඉස්සරහටලා දවසම ගත කරනවා. අර යවුය නැහැටි, අර යකා නැහැටි. අනිත් කෙනාගේ ඕපදූප ටික බලලා හොන්ට දැන් කොහොම පිච්චිලා ඇද්ද කියලා හිතන්න. කවදා හරි නැති දවසට නිදහස් කියලා තේරෙයි. ඒක ඔබ ආයාසෙන් අනුන් කියන්නම් වාලේ බලෙන් පිළිගන්න එපා. තේරෙයි කවදා හරි දහම අවබෝධ වූ දවසට. කොච්චර නිදහස්ද කියලා. මේ ඔක්කොම බලලා පත්තරේ බලලා අරගෙන උණු වෙලා ගිනි අරන් ආපු මෙහෙමයි. ඉතින් ඔහොම තමයි ලෝකේ. ලෝකයේ කුණු ගොඩක් කිය. මේ ලෝකේ ගවරවලක් කිය. වෙන මොකද්ද තියෙන්නේ? අපමාදේන සම්පාදේත අපමාදෝ අමතපදං. මේ කියන්නේ මොහොතක්වත් ඉන්න සුදුසු තැනක් නොවිය. ඒ මොහොතේම උපදින සිත ඒ මොහොතේම දකින්න සිතක් යයි දකින්න සංකල්පයක් යයි දකින්න එහි ඒ සමග පහළ වූ රාගයේ අනර්ථය දකින්න ද්වේෂයේ අනර්ථය දකින්න මෝහයේ අනර්ථය දකින්න මෙතන පන්සිල් කැඩිලා පන්සිල් අටසිල් දහසිල් ඊටත් එහා ශික්ෂාපද කැඩිලා විකෘතියකට ඇවිල්ලා අනුන් දසතු දෙයක් තර්කානුකූලව ගන්න කොච්චර අය ඉන්නවද ටයි බයි දාගෙන මේක හරි ඔයාටත් ආදායමක් වෙනවා ඔයාට 3 ගුණයක් වෙනවා 10 ගුණයක් වෙනවා උඩින් සල්ලි දානවා කට්ටිය දෙයියෝ කොච්චර උපක්‍රම කරනවද මේ රටේ කොච්චර කරනවද එයාට කොච්චර පිළිගැනීම තියෙන පව් කරන්න මේ ලෝකේ උදව් තියෙනවා පවෙන් ගැලවෙන්න උදව් නැහැ උදව් දෙන අයට උදව් දෙන්නේ ටික දෙනයි දැන් තේරුම් ගන්න මේ හැමෝම ගැන කියන්නේ මේ සසරේ කරගත්ත ඒවා Tamanට ඒ විදියට ඇවිල්ලා ඇති වැඩි නෙවෙයි ditta ධම්ම කොටස කියන්නේ මේ භවයේම විඳින්න වෙන කොටස දැනට ඇවිල්ලා ඇති එමින් නැති බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණු දවසට මේ හැර වෙන සරණක් නැත කියලා ඔබට තේරෙයි. අපේ අත්දැකීම් තියෙනවා. අපි අනු මම මගේ අත්දැකීම් තියෙනවා. මා සතු අත්දැකීම් පසුතලයේ තියෙනවා. බුදුහාමුදුරු සරණ යන්න එනකොට කොච්චර හතුරු බලවේග මේකට හතුරුකම් කරාද කියලා දන්නවා. ආවට පස්සේ හරියටි. මේ නිකන් ඉන්නම් ධර්මදේශනේ අහන් නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි අපි. ධර්මදේශනේ අහන් ඉන්න කෙනෙක් උනේ නෑ අපි. භාවිතා කරන්න දඟලපු අය. භාවිතා කිරීම සඳහා පැත්තකට වෙලා සියල්ල අතහැරලා භාවනා කරමින් භාවනා කරනවා කියන්නේ මේ කෙලෙස් ඇසුරු කිරීම නවත්ත ගැනීම. අන්නේ දිනු කරා. ඒකයි භාවනාව කියන්නේ. එතකොටයි මේ දහම සැපක් වෙන්නේ. බුදුන් වහන්සේගේ පහළවීම සැපක් වෙන්නේ. සුකෝ බුද්ධෝ උත්පාදෝ. ඒතොර මේ මනුෂ්‍යාත්ම වටිනකමක් ආවේ. දැන් දැනෙනවා මේ සැනසෙල්ල.
එතකොට එදා දෙව්දත්ත බුදුන් වහන්සේගෙන් වැඩක් වුණේ නැහැ. චින්චමානවිකාට බුදුන් වහන්සේගෙන් වැඩක් වුණේ නැහැ. මාගන්ධියට බුදුන් වහන්සේගෙන් වැඩක් වුණේ නැහැ. පටාචාර්ය බුදුන් වහන්සේ සරණ යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කර දහම අවබෝධ කරගන්නකොට කිසා ගෞතමයලම බුදුන් වහන්සේ දේශනා කළ දහම අවබෝධ කරනකොට මාගන්ධිය වල චින්චමානිකාල අවබෝධ කරේ නැහැ. මේ සමාජය ගැන කියන්නේ. සමාජය කියන්නේ ඕක තමයි ඔබ කවද උපන්නත් ওই සමාජ තලයක් තමයි අහුවෙන්නේ. වෙන 아무තු එකක් නැහැ. තේරුණා නේද? එතකොට අපි දන්නව කරපු කර්ම වලින් කවදාවත් ගැලවෙන්න බෑ. අල්ප වූ කර්මයක් හරි කරොත් ඒක නිවන් දකින්නකම් මේ සසරෙන් ගැලවෙනකම් වෙනවා. කවදාවත් ගැලවෙන්නේ කොහොමද ගැලවෙන්නේ? දැන් බෝධිසත්ව මාළු දිහා දැකලානේ ඔලුව කැක්කුමක් තිබ්බේ. දැන් මොකෝ කියන්නේ? කට උත්තරත් නැහැනේ අපිට නේද? එතකොට මල්ලපොර සූරෙක් වෙලා ඉද්දී බෝධිසත්වයේ අනික් කෙනා පරද්දන්න ගත්ත උත්සාහයේදී ඔහුගේ තුනටිය බිම යනවා. බුදු වෙලා තුනටිය අමාරු තියේ කිව්වා. කර්ම නොවනේ ඔය කොහෙද තියෙන්නේ කියන්නේ? මේව තේරෙන්නේ නැති ගමනේ තියෙන මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තරුණකම කියලා එකක් තියෙනවලු. තියෙනවා තමයි. හොද්දට කර්ම රැස් කරන කාලේ ඒක තමයි හොඳටම පව් කරගන්නේ. ඒ පව් පුරුදු කරගෙන ඊට පස්සේ දැන් අර පුරුදු කරේකින්නේ වය වෘදුනේ. දැන් මොනවද අරවා ඔළුවේමයි ඉතින් යන්නේ. දැන් ඔළුව පීනස වගේ හරි. ඔය ඉවරයි ඉතින්. ඔක කියනවා වැක්කුමට බෙහෙත් දීලා හොඳ කරන්න ඒව නෑ ඉතින්. බෙහෙත් දීලා ඉතින් මස් ටික පොඩ්ඩක් එහෙ මෙහෙ කරයි. ලෝකේ කවුරු දිනු කරත් බෙහෙත් ටිකක් දීලා කරන්නේ මස් ටිකට අරම කරන එකනේ අරක තියෙනවා. ඉතින් මේක නොදැනී යන්න මේක ස්නායු වලට මොකක් හරි දෙයි. ඒක කර්මේ තියෙනවා අතන. මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව පමණයි. කිසිම විෂයක් මම ලොකු කොට සලකන්නේ නැත. බුදුන් වහන්සේගේ දහමෙන් තොර කිසි දෙයකට ලොකු කොට සැලකීම නැහැ. ඒව තිබුණා. අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක අවබෝධ කරගත්ත දවසට මේක සංස්කාරයක් කියලා දකින්න පුළුවන් දවසට මේ අකුසල් සිත Tamanට අකුසලයක් එනකොටම රාගය හෝ ද්වේෂය හෝ එනකොට මේක අකුසලයක් කියලා දකින්න පුළුවන්කොට ලබන සතුටක් තියෙනවා. ඒ මේ ලෝකේ කාටවත් ලැබෙන්නේ නැහැ මේ ලෝකෙම ඇසුරු කරත්. මේ බාහිර ලෝකෙම Tamanට ලියලා දුන්නත් ඒ සතුට එන්නේ නැහැ. ඒන් බිඳක්වත් එන්නේ නැහැ. ඒ දහම භාවිතා කරන කෙනෙකුට එන ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර සැහැල්ලුව, සැනසෙල්ල මේ වචන කොහොමද දෙන්නේ? ඒව මේ භෞතික දෙයකින් ලැබෙන දෙයක් නෙවෙයි. අවබෝධය තුළින් දහම භාවිතා කිරීමෙන් ඒ කෙලෙස් ඇසුර නතර වීමෙන් ලැබෙන දෙයක්. එයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. සතුට කියලා එයාට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? මෙහෙම රාග සිතක්, දේශ සිතක්, මොහ සිතක් උපන්නා. ඒ දැක්කා. ඒක මං අනර්ථ කොට මෙනෙහි කරා. ඒ මට අවඩක් කොට මෙනෙහි කරා. ඒක මට දඬුවමක් ලැබුණ කියලා මෙනෙහි කරා. මෙනෙහි කරනකොට ටික වෙලාවක් යද්දී කිසි තැනකින් නොලැබුණු සැනසෙල්ලක්, කිසි තැනකින් නොලැබුණු ප්‍රීතියක්, කිසි තැනකින් නැති සැනසෙල්ලක්, සැහැල්ලුවක් ලැබුණා. සැනසෙල්ල සැහැල්ලුව කියන්නේ නිරෝධය. වෙන මොකුත් නෙවෙයි. නතර වීමමයි. මොකක් අවබෝධය තුල නතර වීම. නැත්තම් ස්වභාවයෙන් සිත ඇති වෙලා නැති වෙනවා කොහොම. මෙතෙක් ආපු සිතුවිලි ඇති වෙලා නැති වුණා අපි නටවලා අපි පුච්චලා නැති වුණා. ඊයහය. අපි නටවල යන්නේ කර්මයේ විපාක කියන්නේ මතක තියන්න. හිත ඇවිල්ලා දිට්ඨ ධම්මේ දිනේ වශයෙන් අපි නටවල මනස පුච්චලා මේ අපේ හොඳින් තියෙන්න ඕන තැන පුච්චලා ගිනි තියලා අසංවර කරලා දඬුවමක් දීලා යනවා. ඊෙහෙමයි. දැන් අපි ඔබ කරපු පව් ඇතේ. හැබැයි දහම දන්න කෙනා. මතක් වෙනකොට මම මෙහෙම කරා. මේක සංකාරයක්, උපාදානස්කන්ධයක්, දුකේ පහළවීමක්. මේ දුක සමුදයමයි. මේ ආවේ රූපෙට තණ්හාවමයි, සංකල්පෙට බැඳීමමයි, තණ්හාවමයි. මේ සමුදයමයි. දැන් මේකමයි මට නිරුද්ධ වෙන්නේ. දැන් මට නිරුද්ධයි. මේ නිරෝධෙමයි. මේ නිරෝධ ගාමිනී පටිපදාවමයි. මේ චතුරාර්ය සත්‍යමයි. යන් නිවෙනවා. නිවෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේම නිවෙන්නත් පුළුවන්. එයාගේ බලය වැඩි නම් දහම බලය යා තුල වැඩි නම් එවෙලෙ නිවෙනවා. නැත්තම් දහම් බලය අඩු නම් හිමීන් නිවිල යනවා. බෑ ඒ නිවනයිති. පච්චත්තං වේද්දබ්බ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් කරගත්ත මහා ප්‍රාතිහාරයක්මයි.
අර එදා බුදුන් වහන්සේ දහම් දෙසද්ද කිසා ගෞතමීලා සුනීතල සෝපාකලා පටාචාර්යලා රජ්ජුමාලලා සැනසුණා වගේ කර්ම විපාක ඉස්සරහා විපාක විඳිමින් රජ්ජුමාල බෙල්ලවල දාගන්න ගියපු කෙනා අවසානයේ සෝපාක මරණයකට තියලකට ගහලා සුනීත වැසිකිලි ගඳක් කර තියාගෙන මේ හැම කෙනාම සැනසුනේ මේ වචනේ නම් මේ වචනේ සැනසෙන ක්‍රමේ දැන් හිතන්න පටන් ගන්න අද ඉඳලා මීළඟට එන්නේ අපිට වෙසක් මංගල්‍ය අවුරුද්ද ඉතින් කොහොමත් ඕගොල්ලෝ ඛණ්ඩනේ යොදාගන්නේ කණ එක කන්න ඒක ප්‍රශ්නයක් නැහැ උදෝන විදියට ඛණ්ඩ මේ වෙසක් එක ලබන බව මතක තියන්න මේ වෙසක් එකක් වෙන ඔබට අද පටන් ගත්තොත් මේ ටික මේ මාසේ 20 ගණන් වෙනකොට වෙන වෙසක් පොය බුදුන් වහන්සේ දුන්නු පණිවිඩය ඔබ තුල ජීවමාන කරගන්න. ඔබට එන ඔබ කරපු තරුණ කාලේ ඉඳලා ළමා කාලේ කරපුවා මතක් වෙන එකක් ගානේ දකින්න කෙනෙක් වෙන්න. මේක සංකල්පයක්මයි. මේක මා තුල පහළ සිතුවිල්ලක්මයි. මේ උපාදාන ස්කන්ධයක්මයි. මේ දුකේ පහළෙන්මයි කියලා දැකලා දහමට ගලපන කෙනෙක් බවට පත් වෙන්න. ලෝකෙ උතනනේ රජකමට වැඩිය වටිනව කිව්වේ සක්විති රජකමට වැඩිය දිව්‍ය ලෝක සම්පත්ති වලට වැඩිය වටිනව කිව්වේ පටක්යායක රාජ්‍යන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං වරං සෝවාන් වෙනවා කියන්නේ සක්කාය ඇති උපදව ගන්න නැතුව ඒ කර්මයේ අයිතිකාරයක් වෙන්නේ නැතුව ඒකෙන් විඳවන්නෙක් වෙන්නේ නැතුව ඒ අවබෝධයෙන් දකින්න කෙනෙක් වෙලා අයිතිය අවබෝධයෙන් අත්හැරෙන්න ඇරපු ප්‍රත්‍යක්ෂ ඥානයේ තියෙන කෙනෙක් බවට පත් වෙන්න අය සඳහාද ඉඳලා පටන් ගන්නද භාග්‍යතුන් වහන්සේ නැතිකල තියෙන හානිය මොකද්ද? බුදුන් වහන්සේ කෙනෙකුගේ වචන නැතිකල ඉපදෙන්නත් එපා කියලා හිතනද. මුගලන් හාමුදුරුවෝ එදා ගොවි පුතෙක් වෙලා ඉපදෙලා ඉද්දි බුද්ධ ශාසනය නැතිකල මේ එක අසංකේය පෙරම්පුර කාශ්‍යප බුද්ධ ශාසනය මෙහා පැත්තේ. දහම නැහැ. පව් කරන්න එපා කියන උත්තමයන්ගේ හඬ ඇහෙන්නේ නැහැ ලෝකෙන්. කුසල් රැස් කරන්න කියන බුද්ධ වචනේ ඇහෙන්නේ නැහැ. සිත පිරිසිදුව තියාගන්න කියන බුදු වචනේ ලෝකේ නැහැ. චතුරාර්ය සත්‍ය ලෝකේ නැති කල ඉපදුනා. බිරිඳත් එක්ක එකතු වෙලා කියමනේ බිරිඳගේ කියමනත් එක්ක එකතු වෙලා ආයට පක්ෂපාතීව අම්මා තාත්තා මරන්න වෙනවා. එතකොට ඒක අසංකේය පෙරම් පුරලා දෑගසව් දෙනම ඒක අසංකේය පෙරම් පුරනවා. පව් කරන්න උනේ. පව් කරන්න එපා කියලා උගන්වන කල්යාණ මිත්‍ර සම්පත්තිය කලන මිත්‍ර සම්පත්තිය නැති නිසා නේරුණා නේද? මුගලන් හාමුදුරුවෝ ඒ මහා ශාසනික මෙහෙවර කරලා හොරුන්ගෙන් ගුටි කණ්ඩ වෙන්නේ. ඒ කයට තඩි බාන්නේ. කය අතෑරලා රහත් වුණා කියන්නේ. ඒක වෙනම ධර්මයක් නේ. ඒක දන්නවා දැන් මේ. අපි කතා කරලා මේක හැමතිස්සෙම මම කතා කරන්නේ නැහැ. කය මිදිලා, කය අතෑරලා රහත් වුණා කියන්නේ කයෙන් සිතෙන් සියලු සංස්කාර වලින් මිදිලා ඉවරයි. ඉතින් අර ඉන්න සේවය සඳහා නේ මේ කය පවත්න්නේ. ඉතින් හොරු ගැහුවා. ඒ කර්මය මුගලන් හාමුදුරුවෝ ඇට පිටි වෙනකම්ම ගැහුවා. උන්වහන්සේගේ මහා අභිඥා බල ශක්තියෙන් තමයි කය හදන් පිරිනම් පාන අවසර ඉල්ලන්නා. නේද? නිකං කෙනෙකුට ගැහුවනම් ඇට කුඩු වෙන්න ගැහුව ඉවරයි. මරලා තෝනි ගහද්දි ගහනවා. ඇයි ගහන්නේ කියලා හිතා ගන්න බෑ. අර ගහන අයට වෛර කළා මේ කර්මයෙන් තමාලු කර්ම හදා ගන්නවා. දැන් ඔබට අනුකම්පාවෙන් මේ චුට්ට කිව්වේ. මීට එහා විග්‍රහයක් මට තියෙනවා මේ ගැන. එච්චර දෙයක් එකපාරට ඔබට තේරුම් ගන්න බෑ. ඒක සත්‍යයි. එමෙ නිසායි කියන්නේ නැත්තේ. ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකේ මොනතරම් ගැඹීරද මේ දහමට ගලපනකොට ඒ සූත්‍රවල තියෙන හරය ඇඟට එනකොට ඒකට අනුව ඉන්නකොට කරන්න ඕන යුතුයකම් ටික මේ සමාජ කරමින් හොඳයිනේ හොඳයි ඉන්නවනම් නේද මේ හොඳයි හදන්නනේ කවුරුත් දඟලන්නේ මේ තමයි උතුම්ම කෙනා හැදෙන ගමන බුද්ධ වචනේ හැම කෙනාම මරණයට බයයි ඔය බය නැහැ කියන අය තමයි වැඩිම බය අය ඔය බය නැහැ කියපු කට්ටිය මැරෙන හැටි විස්තර අහලා තියෙනවා අපි. අනේ මරන්න එපා නෑ ඔක්කොම පාව දෙන්නම්. පෙන්නලා පාව නෙවෙයි පෙන්නලා දෙන්න ඒකනේ පාව දීම. පෙන්නලා දෙන්නම්. අර එයා ගැන කියන්නම්. අර අහලත් නැති ඒවා කියන මිනිහා. මොකද ජීවත් මේ මැරෙන්න බයයි. මැරෙන්න බයයි කියන්නේ ජීවත් වෙන්න ආසයි. එතන මැරෙන්නේ ස්වභාවිකව මැරෙන්නෙත් ලෙඩ වෙලා මැරෙන්නෙත් ජීවත් වෙන්න ආස කෙනෙක්. එහෙනම් මැරෙන්න අකමැත්තේ.
මරණෙදි පහළ වෙන්න කැමැත්ත. ජීවත් වෙන්න කැමැත්ත. ඒ කැමැත්ත ආම මැරෙයි කියලා හිතනකොට ලොකු ද්වේෂ සහගත සිතුවිලි එනවා. නරක නපුරු සිතුවිලි පෙන්වන්න බෑ ගෙදර ඉන්නයි. පවුලේ වර්ග පරිම්පරාව කවුරු පෙන්වන්නේ? ඒ කියන්නේ මැරිලා ඇඟට එන්නේ. මේවා ඒ විදිහට බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. බාහිය ධාරි චෝරිට අනින්නේ හරකයි ඇඟට ආවේශ වූ යක්ෂයෙක් ආවේශ වෙලා අනින්. මතක තියාගන්න ඒව තියෙනවා. ඒව ඕන වෙලාවක වෙනවා. පේනේ පොඩ්ඩයිනේ තියෙන්නේ කොහොමද අපිට ඇහැට පේන්නේ රූප ටිකනේ පේන්නේ. ශබ්ද ටික ඇහෙනවා. ඒ නෙපෙනෙන බලවේග 100ට ගණන් වලින් කියන්න බෑ 99යි කියලා කියන්න බෑ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. අර අපි අවසාන මොහොතේ මැරෙනකොට දැන් මැරෙනවා කියලා හිතුවොත් මොනවා මතක් වෙයිද අපිට නේද? පොඩ්ඩක් හිතන්නේ මරණානුස්සති භාවනාව වඩන කෙනෙක් ඒකෙන් ආදර්ශ ගන්නවා මේ මරණය මොනතරම් බියකරුද? මේ මැරෙන කයක් මේ තියෙන්නේ. මේ අනිත්‍ය කයක් අපිට ලැබුණේ. සතර මහා ධාතු ගොඩක් මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මේ කායගත සතියේ කායානුපස්සනාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගන්නෙම මේ හුස්මෙන් යැපෙන කයක්, හුස්ම නැවතුනොත් ඉවරයි. ඉරියව් හතරක් පවතින කයක්. ජීවිතය කියලා ඉරියව් ටිකක් තියෙන එකක්. අපි ජීවත් වෙනවා කියලා තියෙන ඉරියව් ටිකක් මොනවා කරත් ඔච්චරයි. පෙන්නලා ඉවරයි බුදුන් වහන්සේ. අපිටයි අපි දන්නේ නැත්තේ. ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ඇවිදීම, හිටගෙන ඉන්න, වාඩි වෙන, නිදා ගන්න. ඔය හතර ප්‍රධානයි. ඊට පස්සේ ජීවත් වෙනවා කියලා මොනවද තියෙන්නේ? සම්පජාන පබ්බේ පෙන්නනවා. අතපය නමනවා, දිගාරිනවා, ඉදිරියට යනවා, පසුපස බලනවා, ඉදිරියට යනවා, පස්සට යනවා, කනවා, බොනවා, නානවා, වැසිකිලි යනවා, අඳුන් ගලවනවා, අඳුන් අඳිනවා වෙන මොනවද? වෙන මොකුත් නැහැ. ඉතින් ඔච්චරයි ඉතින් ජීවිතේ කියලා. දැන් හිතුවම් පේන්නේ ඇත්තනේ. ඕවා ඉරියව්නේ. ඕවට මම කියනවාද? ඇවිදින එකට කියනවා මම කියලා. නෑ ඇවිදීමට කියන්නේ ඇවිදීමක් කියලා. ඒකනේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. සතිපට්ඨාන සූත්‍රය ළඟදී කතා කරන්න පටන් ගන්නවා. මම කියනෝනේ. අපි හොඳට අහගනිමු එදාට. මේ ඇවිදීමක්. ඇවිදීමක් නම් මම ඇවිදිනවා කියන දෘෂ්ටිය නෑ. අන්න දිට්ඨිංච අනුපගම්මයි. දිට්ඨියක් නැති තැන ඇවිදීම තුලින් මමෙක් නිර්මාණය නොවන විදියට යාගේ ඇවිදීම සිද්ධ වෙනවා. පෙන්නනෝනේ ඒ ලස්සනට බුදුන් වහන්සේ එකින් එකට සම්පජාන පබ්බේ ඊට පස්සේ පටික්කුල මනසිකාරේ මේකේ නියකේස් දත් ලොම් සෙම් සොටු මල ඔය විදියට පෙන්නයි යනවා. ඇට මේ ඔක්කොම ශරීරේ කෑලි වලට පෙන්නනවා මේ තියෙන ශරීරය ඇතුලේ හැදිච්ච. ඒවා ඇටකටු ටික අරන් මම කියන්නේ නැහැ. ඇටකටු වල කියන්නේ ඇට. නිය වලට නිය. දත් වලට කියන්නේ දත්. කෙස් වලට කෙස්. ඒ එකක් අරන් මම කියන්නේ. ඒ වගේ මහා අවබෝධයක් දෙන මේ කය ගැන. කායානුපස්සනාවේ කායගත සතියේ. කායගත සතිය කියන්නේ මේ කය සිහිනුවණින් පරීක්ෂා කරන කෙනෙකුට මම මේ කයේ කිසිම තැනක නැහැ කියලා මහා ඥානයක් හම්බෙන්නේ. ඉස්සෙල්ලා මේ කයනේ මේ මම කියලා හිතන් ඉන්නේ අපි. ඉස්සෙල්ලා කයෙන් දෙනවා ඊට පස්සේ සිත පැත්ත සුද්ධ කරනවා. වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන සිත සුද්ධ කරගන්න හැටි මේ කය ගැන. හොඳට තේරුම් ගන්න. මේවා අහන්න ආසයි දහම්. මේක දිගටම කතා කරනවා නම් කවුරු හරි ඇවිල්ලා මාත් වාඩිලා අහන් ඉන්නවා. අහන් ඉන්නකොට දන්නව වෙන්නේ නැහැ තවත් ආයි. මේව නවති. මම ඒ කියන දෘෂ්ටි මාමකත්වයේ නවති කවදා හරි. අහන් ඉන්නකොටනේ වෙන්නේ. අහන්න නැතුව කොහොමද වෙන්නේ? දන්නේ කොහොමද අහන්න නැතුව? එහෙනම් පළවෙනි එක සද්ධර්ම ශ්‍රවණය මේ ශ්‍රවණේ. ඒතර මේ කුණුප කොටස් 32ක් වශයෙන් පෙන්න අට්ටි මස්මින් කාය කේසා ලෝමා නකා දන්තා තතෝ මන්සන් නහරු අට්ටි මින්ජා ඔය අපි පාලියෙන් කියු ටික ඔක සිංහලෙන් ජීවිතෙන් දකිනකොට මේ එක කොටසක් ගානේ මේ එකක් මමද මගේද මගේ ආත්මෙද නැත කියලා නුවණසින් විමසාගෙන යන නිකන් කියවන්නේ නැතු ඊළඟට ධාතු මනසිකාරයෙන් පෙන්නනවා මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ එකින් එකට බුදුන් වහන්සේ උපමා පෙන්නනවා ආනාපාන පබ්බෙට බීරලු ලියවන එක්කෙනෙකුගේ බීරලක් පෙන්නනවා මේ පටික්කුල මේ මානසිකාරයට පෙන්නනවා ධාන්‍ය මල්ලක කට දෙකොණ ගැට ගහපුගේ ධාන්‍ය පුරූප උපමාවක් ඊළඟට ධාතු මානසිකාරයට පෙන්නනවා ගවයෙක් මරලා කොටස් කරලා හන්දිය විකුණන උපමාවක් හයවෙනි පබ්බෙට පෙන්නනවා කය ගැන හයවෙනි එක මරණානුස්සතිය එහෙම නැත්නම් නවසීවිතික පබ්බේ ඒකෙදි පෙන්නනවා පළවෙනි දවසේ සුදු මැලි වුණු මරණය දෙවෙනි දවසේ නිල් පැහැ ගැන්නු මරණය නිල් පැහැ ගැන්නේ නිදිමෙන මරණ නිල් පැහැ ගැන්නේ නවදරින් ඕජස් කලන මරණය සකැලියට ගිහින් දැම්මම විවිධ සතුන් කාදමන මරණය දැන් කො මම කියලා මේවා
මහා නුවණසත් වෙන බුදුන් වහන්සේ මේ අපි නොදැන ඉන්න අපි මමයි කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටි මිත්‍යාව සම්මා දිට්ඨිය බවට පරිවර්තන කරන්න බුදුන් වහන්සේ ගත්ත උත්සාහය. කො අපි කැප වුණා මේකට. කො අපි මෙහෙම දකින්න උත්සාහ කරා. අපි කරපු සමහර ක්‍රියාකාරම් නිසාම හිතන්න ඔබ කරපුවා නිසාම දහම වැළලිලා යන්නේ නැති. මේ දහමේ අර්ථ විනාශ වෙන්නේ නැති. ඊළඟ පෙළට දහම නැතින ඔබට මේ සාපේනවා. අන්න ඒකෙන් ගැලවෙන්න. මේක වැරදි කරන්න එපා. මේක වරද්දන්න එපා. මහා සතිපට්ඨාන සූත්‍රය හරියට පබ්බ ටික අවබෝධ කරගත්ත කෙනෙක් එයා බයයි. චක්කුපාල හඳුගේ ඇස් දෙක අන්ධ වෙන්නේ මේ කය තියෙද්දි. හරියට අවශ්‍ය තැනට කර්ම එනවා. කර්ම නිමිත්ත. අපි දැක්කා සිතුල් පහුව මිලක්ක තිස්ස වැද්දගේ ප්‍රශ්නේදී වතුර පේන්නේ නැතුව ගියා. මං මුලින්ම කිව්වනේ මේ නොතේරෙන මේක පිළිගන්න බැරි අයගේ තර්ක අපට අයිති අදාළත් නැහැ අයිතිත් නැහැ වැඩකුත් නැහැ. තේරෙන අය සසර පුරුදු ඇති. අති පින්වත් පිරිස. මෙතන ලංකාවේ ලක්ෂ ගණක් ඇති. අන්නේ පිරිසට මේ කතා කරන්නේ. නොතේරෙන ඔය ඇඟිල්ලෙන් ෆෝන් එක හැමතිස්සෙම ඔබ ගේම් ගහන ඒ පිරිසට නෙවි මේ කතා කරන්නේ. පිස්සු නටන. ඒ අයත් එක්ක නෙවි මේ දහම දොරන්නේ. මේ සසර කතරෙන් එතර වෙන්න වෙරදරන සංසාරයට බය සසර ඇත කියලා තේරෙන ලෞකික සම්මාදිට්ඨිය තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න පුළුවන් කියලා හිතන පිරිසට. ඒතු ලෞකික ලෝකෙ එන වීර වෙච්ච නම් හදාගත්ත වීරයන්ට නෙවි මේ කතා කරන්නේ. මේ සසර බය ඇති අවසානයේ මරණ ඇඳේ ඉඳගෙන අනේ මම බේර ගන්නවා කියලා නොවඳින කෙනෙක් නැහැ. ඔය මරණ ඇඳන් ළඟ ඉන්න තැනකින් අහන්න. ලෙඩ්ඩු පනාදින තැන් වලින් අහන්න. එන්න වීරවරු අපි කියන්නේ ඒ ශ්‍රේණියේ නිලධාරීන්. මම මේ උපමාවට මම දැකපුවා. ඒ තැන් වල ඉඳලා තියෙන මේක අවබෝධ කරගන්න. මම හොයන් ගිහිලා තියෙන අවසාන මොහොතේ ඉඳලා තියෙනවා. අවසාන මොහොතේ ආසන්න මොහොතේ ඉඳලා තියෙනවා. හැමෝන්ට මැදලා කියනවා මම බේර ගන්න. අනේ අපිට ඇත්තටම බේර ගන්න බෑනේ. හැබැයි බුදුන් වහන්සේ අන්තිම මොහොතේ බේර ගන්න පුළුවන් දෙය කියනවා. මේ තා පොඩ්ඩකින් බාහිරට හරකෙක් කනලා මැරෙන්න තියෙද්දි උන්වහන්සේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති විඤ්ඤති විඤ්ඤතම් භවිස්සති කියලා මේ දිත්තේ දිත්ත කියන්නේ දකින්න හැටි මේ දැක්ම සකස් වෙන හැටි කොතනද සකස් වෙන්නේ විඥානේ කොහෙද සකස් වෙන්නේ මේ දැනීම කොහෙද සකස් වෙන්නේ කියලා බලා ගන්න උගන්වනවා. ආධ්‍යාත්මික කය ගවේෂණය කරන්නේ තප්පරචේයට ඒ කියනකොටම තේරෙන ශක්තිය තියෙන බව බුදුන් වහන්සේගේ බුදු ඥානවලට පෙනුණා. පෙනිලා දේශනා කර අන්තිම මොහොතේ සියලු කෙලෙස් නැසෙනව දැක්ක ගම. ඒ නැසෙන්නේ දැක්කම. දැක්කම වෙන දෙයක් නෙහෙනම්. දැන් අපි තේරුම් ගන්න එපේ බාහිර අහගත්තා දැක්කා. දකින්නකොට කෙලෙස් නැති වුණා. බුදුන් වහන්සේම කියනවා ඔහු බිප්පාබිඤ්ඤ මහරහතන් වහන්සේ ඔහු හරක ඇනලා මරුණම ඔහු ස්තූප කරව වන්දනා කරව කියලා. ඒ කියන්නේ උත්තමෙක්. අන්නේ තත්ත්වයට එනම් මේ දැක්කොප්පත් වෙනවා. පෙර සසර පුරුද්ද තියෙනවා. ලේසි නෑ දකින්න එක. දැන් ඔබට හිතෙනවා කකුල රිදෙනවා. කකුල රිදෙනවා කියලා පාදේ දිහා බලන්න ලේසි. කකුල රිදෙනවා කියන්නේ විඥානයේ පහළවීමක්, සංකල්පයක පහළවීමක්, සංස්කාරික පහළවීමක්, උපාදානස්කන්ධයක පහළවීමක් කියලා පාදේ දිහා. එතකොට පාදේට අවධානය දෙන්නේ නැද්ද බලන්න. පාදේ දැනනද නැද්ද ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් බලන්න දහම. නැතුව අනේ මේ ඔව් දැක්කා කියලා බොරු කියන්න එපා. අන්න දහමන විනාශ කරන හැටි. දැක්කා කියලා බොරු කියලා. මේ කාටත් අනුකම්පාවෙන් කියන්නේ. මම සතුටු වෙනවා. බුදුන් වහන්සේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කාලයක් මේ මට ගත වෙන්නේ. විශාල කාලයක් උන්වහන්සේ වෙනුවෙන් මම ගත කරා. මේ ඔබ වෙනුවෙන් ගත කරන්නේ අනුකම්පාවට. නැත්නම් මේක නොකිය මට ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් ඇත්තටම කැමැති නෑ කතා කරන්න. ධර්ම දේශනා කරන්න කැමැති නෑ. ඇයි? මම පැත්තකටලා විදසුන් වඩාගෙන ඉන්නකොට මොනවත් ඇසුරු වෙන්නේ නැහැ. එනේව පේන මට්ටම් ඉක්මවා ගිහිලා බොහෝ ගෞරව සතුටකටපත් වෙන දෙයක් අතහැරලා මේ කතා කරන්නේ. දැන් ඔබ බලන්න. ඔබ දිහා බලන මේ දහමහන ඔබ දිහා අවටයි බලන් ඉන්නවා. ඔබ තමයි දහමේ ආදර්ශ දෙන අය. ඔබට පව් අනිත්‍යයට වැඩි කරොත්. ඔබ වරදක් කරොත් ඒක දඬුවම හිතනද අනිත්‍යයට එන දඬුවම නෙවෙයි. බුදුන් වහන්සේම කියනවා සාසනෙන් එළී පව් කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒකට අයිති කොහොම කර්මයමයි. මේ පටලවම් කරොත් දහම විපාකයේ එසේ මෙසේ නෙවෙයි. මේත් අනුකම්පාවෙන් කිව්වේ නොකිය යුතු කොටස් මේ කියන්නේ. එතකොට මේ සද්ධර්මය අහන්න ලැබුණේ මහා පිනකටනේ. දැන් ඔබ
අර මරණ මංචකයේ ඉන්න කෙනෙක් දිහා දැකපු අය ඇතිනේ. මේකට මතක් වෙනවනේ අනේ මම බේරගන්න කියලා අඬනකොට. එතකොට බේරන්න නැති වුණාම තරහ එනවනේ අපිට. අපි දෙයක් ඉල්ල නොලැබුණාම එන්නේ ඒකත් එක්ක ද්වේෂයෙන්. එතකොට බේරගන්න කියද්දි බේරන්නේ නැහැ යා. බේරන්නේ කොහොමද? එහෙනම් මැරෙන්නේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් මැරිලා අධික ද්වේෂයන් නම් නිරේ ගිහිල්ලා උපදින්න නැත්තම් പ്രേත මට්ටම් වලට ඇවිල්ලා යක්ෂ මට්ටම් වලට ඇවිල්ලා ඇඟවල් වලට එනවා. බලපෑම් කරනවා. බටහිර රටවල තියෙන චිත්ත වෙනස් වීම කියලා. චිත්ත පරිවර්තන කියලා ඒකට ස්නායු වලට බෙහෙත් දෙනවා. ඒගොල්ලන්ගේ පටලවා ගන්න එපා මේ දෙක. ඒක වෙනම දර්ශනයක් මේ කියන්නේ බුද්ධ දර්ශනය. ඒක වෙනම බුදුන් වහන්සේ දේවතාවක් වල പ്രേත වස්තු වල වෙනම කියලා තියෙනවා. එතකොට කොහොමද දෙයියනේ බේරගන්නේ? කොහොමද මැරෙන වෙලාවේ දුක නැතුව අර පිරිනවම් පාන අවසර ගන්න සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනවම් පාන අවසර ඉල්ලනවා. ඒ කියන්නේ අපේ වචනේ කිව්වොත් අපි සාමාන්‍ය කියන්නේ මැරෙනවා කියන්නේ අවසර ඉල්ලන්නේ. ප්‍රජාපති ගෞතමය තුල පිරිස ඇවිල්ලා පිරිනවම් පාන අවසර ඉල්ලන්නේ. යසෝදරාය තුල පිරිස පිරිනවම් පාන අවසර ඉල්ලන්නේ. මේ බුද්ධ ශාසනයේ ප්‍රාතිහාර. දබ්බ මහරහතන් වහන්සේ පිරිනවම් පාන අවසර ඉල්ලන්නේ. මුගලන් මහරහතන් වහන්සේ පිරිනවම් පාන අවසර ඉල්ලන්නේ. මට පිරිනවම් පාන අවසර දෙන්න. ඒ කියන්නේ අපේ වචනේ කිව්වොත් අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මැරෙන්න අවසර අපි නෑනේ මැරෙනව හෙට. ඔය කියන නැකත් කියන ඔය නැකත් කියන වෙන විග්‍රහ මට පුජ්‍යලිකව තියෙනවා. ඒකින්දලා මම කතා කරන්නේ කොහොමද? ඒකක තිබුණා නම් මෙන්න රාහු වැරදිලා ගස් ඉවරයි ඕදිවල වට කරගෙන. එතකන් ඕව ගැන හිතුවේ නෑ තමන් පවු නොකර යුතුයි කියලා. එතකන් බුදුහාමුදුරු ගැන හැරිලා බැලුවේ නෑ. අන්න බෝධියට යන විදිහට. අතු ගන්න ගන්න. හොඳයි. මේ පරිවර්තනේ හොඳයි. බුදුන් වහන්සේ දේශනා කර දහම දන්න කෙනෙක්. දහම භාවිතා කර කෙනෙක්. එයා දන්නවා මේ ජීවත් වෙද්දී ඇහැට පේන රූප වලින් අපි ඇවිස්සෙනවා. රාගය, ද්වේෂය ඇවිස්සෙනවා කියලා. කනට ඇහෙන ශබ්දෙන් රාග, ද්වේෂ, මොහ ඇවිස්සෙනවා කියලා. දිවට දැනෙන රසෙන් රාග, ද්වේෂ, මොහ ඇවිස්සෙනවා කියලා දන්නවා. නාසයෙන් දැනෙන ගන්ධෙන් රාග, ද්වේෂ, මොහ ඇවිස්සෙනවා කියලා දන්නවා. කයට දැනෙන පහසෙන් රාග, ද්වේෂ, මොහ ඇවිස්සෙනවා කියලා දන්නවා. මතකයන්ගේ අතීත මතකයන් නිසා රාග, ද්වේෂ, මොහ ඇවිස්සෙනවා කියලා දන්නවා. මේ හය ඵලෙන්ම අවුස්සනවා. ඉතින් ජීවත් වෙනවා කියලා ඕක වෙන එක වෙන්නේ. මිස එයා මේව නැති තැන හොයාගන්න කැමති. අනේකෙ මිදෙනව නේද මෙතනින් ගියාම කියලා අන්නේ මහා ඥානයට තියෙනවා. එයා පිරණම් පාන්න කැමති. එයා මේක හැර යන්න කැමති. එයාගේ මරණයක් නෙවෙයි. මරණයක් නොවන එකක්. අන්න එහෙම අජරාමර කියන தත්ත්වයටපත් වෙන්නේ. රහතන් වහන්සේ පිරණම් පෑම මංගල්‍යයක් වෙන්නේ ඒක. දැන් අපි කෙලස් තියාගෙන ඉඳලා අපි ටෙස්ට් කරන්න යනවා බුදුහාමුදුරු කිව්ව හරිද බලන්න නේද? ඔය හුඟක් අය මාධ්‍යවල එහෙම තියෙන්නේ එහෙමනේ. අන්තිර බුදුහාමුදුරුවෝ කරන අපහාසය. මේ කලි යුගයේ හැටි ඉතින් කහලා ගන්න. නොතේරෙන කමට කරන යුගයේ නේද? කහලා ගන්න යුගයේ. දැන් අද තේරුම් ගන්න. මේ සංස්කාර ධර්මයක් තේරුම් ගත්ත කෙනෙක් ලබන සතුටක් තියෙනවා. ලබන සැනසෙල්ලක් තියෙනවා. ඒ සැනසෙල්ල පුන්න අපේ ස්වාමීන් වහන්සේ අපේ මහරහත් ඵලයටපත් වූ පුන්න හාමුදුරුවෝ බුදුන් වහන්සේ අහපු ප්‍රශ්න දීපු උත්තරේ බලන්න දැන් මේ කියු ටික ගැලපෙනවද? සුණාපරන්තේ වැඩිය මෙහි මිනිස්සු ඔබට බැන්නොත් මොකද? අනේ භාග්‍යවතුන් වහන්සේ මම හිතනවා මේ මිනිස්සු හරි හොඳයි කියලා. බැන්න නරකයි කියලා හිතන්නේ නැහැ. උන්වහන්සේගේ දැක්ම. මේ බැනපු අයට බණින අය ගැන හිතනවා ඒ අය හොඳයි මට ගැහුවේ නෑනේ කියලා හිතනවා. ඒ බැන්න කියන එක නිකන්වත් ගැටෙන්නේ නැහැ. බැන්න කියන දැක්ම ඇසුරු කරන්නේ. පුළුවන් ද අපිට? ඔන්න දහම අහගත් උත්තරමගේ හැටි. දෙවෙනි ප්‍රශ්න මම දෙකයි කියන්නේ. පුන්න බුදුන් වහන්සේ සාදුකාරයක් දෙනවා. බුදුන් වහන්සේ ගෞරව කරනවා. මහා ගෞරවයක් කරලා බුදුන් වහන්සේ අහනවා පුන්න එහෙ මිනිස්සු නුඹට ගැහුවොත් මොකද කරන්නේ? දෙයි බැන්නොත් නේ. දැන් අහනවා ගැහුවො මොකද කරන්නේ? මගේ අතපය කැඩුවේ නෑ කියලා මං සතුටුයි. එහෙ පුන්න හාමුදුරුවෝ කියනවා ඒ සුණාපරන්තේ මිනිස්සු හරි ශ්‍රේෂ්ඨයි. වන්දනීයයි, ගෞරවණීයයි. එයයි මගේ අතපය කැඩුවේ නැහනේ කියලා. අර ගැහුව එකෙන් වෛරය උපදව ගන්න නැති කෙනෙක්. ඔන්න බුදුදහම ඔහොම තත්ත්වයට නෑවිල්ලයි බුදුදහම විග්‍රහ කරන්න යන්නේ ගොඩක් අය නේ. ගොඩක් නේ ඔක්කොම එහෙම. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ බුදුන් වහන්සේ පිදුරු මඩු මත තමයි උන්වහන්සේ අතරමඟ ධර්මදූත සේවාවල ඉදිලා එන ගමන් පිදුරු මඩු මත ගල්තලා මත තමයි උන්වහන්සේ කාලය ගත කරේ. මේ ලෝකයේ සනසන්න තුන් ලෝකෙට දහම් දෙසන බුදුරජාණන් වහන්සේ
පුක්කුසාතේ රජුරෝ හම්බෙන්න මාසයක් පයින් වඩින බුදුන් වහන්සේ. අතරමඟ කොහේ නැවතුණාද කියලා ඔබට හිතුන්නේ නැද්ද? හවස 5 වෙනකොට බුදුන් වහන්සේලා ඇවිදින්නේ නැහැ. 5 6 වෙනකොට නවතින සුදුසු ස්ථානයක ඒ කාලය වුණොත් එතන නවතිනවා. ඉරු අවරට යද්දි නවතිනවා. ආයි යන්නේ නැහැ. එතන සුදුසුයි කියලා අවට තීන් දුනොත් එතන ඉන්නවා. මහා වැහි වැස්සත් එතන ඉන්නවා. කොහොමද බුදුහාමුදුරුවෝ ගත කරේ? මාසයක්. උන්වහන්සේගේ කරුණාව ගැන දැන් හිතා ගන්න පොඩ්ඩක් වෙනද නැති විදියට හිතන්න පුරුදු වෙන්න. පුක්කුසාති රජුරෝ සංසාරයෙන් ගලවන්න පෙරම් පුරන් වෙන පුක්කුසාති රජුරෝ බුදුන් වහන්සේ බැහැ දකින්න බුදුහාමුදුරුවෝ පහළුණයි කියලා පණිවිඩය ලැබුණම බිම්බිසාර රජුරුන්ගේ පණිවිඩෙන් අනේ මගේ රටේ ඔය මැණික් මට ඒ මැණික් වලට සමානව දෙන්න වටින දෙයක් නැහැ. මේ රන්පත්තිරු ලියලෙව්ව බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ මගේ රටේ පහළ වෙලා. ලෞතර බුදුන් වහන්සේ පහළ වෙලා උතුම්ම රත්නේ පහළ වෙලා මට මැණික් දීපල එවන්න නැහැ. මේක එව්වම පුක්කුසාති රජුරෝ කෙස් කපාගෙන බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඉන්නේ සසර පුරුද්දෙන්. එන්න මාස 3ක් යනවා. නේද? ඉන්දියාවේ පල්ලෙහා මිදලු උඩහට යන්නේ. දැන් මාස 3ක් යනවා. මාස 2කේදී හරකෙක් කනලා මැරෙනවා. බුදුහාමුදුරුවෝ දකින්න මේ එනකොටම දකින්න. බුදුහාමුදුරුවෝ ඒ මාසෙට ඉස්සෙල්ලා ඒ මාසයක් උන්වහන්සේ ආපස්සට පයින් යනවා. එතකොට මාස 2කේදී හම්බ වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කරුණාව හිතන්න. නේද? අපිට හිතන්නවත් පුළුවන්. අන්න එහෙම හිතනකොටයි බුදුන් වහන්සේගේ සත්‍ය ගුණ මතුවෙලා අපි තුල එන්නේ. අපි වෙනස් වෙන්නේ, අපි නිවෙන්නේ, අපි සුවපත් වෙන්නේ එතකොට. නැත්තම් අපි වෙනස් වෙන්නේ නැහැ. අපි නිකන් මේක කතාවක් විතරයි. මේක ඕන තරම් ඔබ අහලා ඇති. එහෙම ඇහුවට ඇඟට එන්නේ නැහැ. ඒක ජීවිතේට ගලපමින් බලන්න කොහොමද බුදුහාමුදුරුවෝ වැඩි? කොහොමද උන්වහන්සේ රාත්‍රී ගත කරේ? රෑ 30ක් තියෙනවා. පුක්කුසාති රජුර හම්බෙල එනකොට ආයි රෑ 30ක් එන්න ඕන උන්වහන්සේ මධ්‍යම ඉන්දියාවට. දා මාසයක් මාස 2ක් නේ එතකොට. උන්වහන්සේ රෑ 30 කොහෙද ගත කරේ? කවුරු වෙනුවෙන්ද ගියේ? බුදුන් වහන්සේ කෙනෙකුගේ කරුණාව ගැන දැන් හිතන්න. නේද? මොකද බුදුහාමුදුරු එර්දීන් නෝයන්නේ එර්දීන් යන්නේ මිට අප්පරෙන්. හැපිලා යනකොට එතන නොගියේ. ඒ මාස ගාන කී දෙනෙක් සත්තු බුදුහාමුදුරු දැකලා දකින්නකොට වෙනස් වෙලා දේ තැන් වල ඉන්න බුම්මාටු දෙවියෝ, ප්‍රේතයෝ, යක්ෂයෝ දැකලා බුදුහාමුදුරු දැකීමෙන් පැහැදීමෙන් චිත්ත ප්‍රසාදයටපත් වෙලා වෙනස් වෙලා ඒ විකාර ආත්ම වලින් ගැලවිලා වෙනස් වෙනවා. ඒවට ඉඩ දීම සඳහායි බුදුවරයෙක් පයින් වඩි. ගොඩක් හේතු තියෙනවා. මේ භූමියේ ඉන්න භූමියේ ගත ජීවිය පවා මේ අනාත්මයිනේ. සිත පහළ වීම අනාත්මයි. සිතේ පහළ වීම අනාත්මයි. දැන් දන්නවා. හිතෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැනේ. හිත මෙහෙම හිතෙන්න පුළුවන්. හොඳ සිතුවිලි එන්න පුළුවන් නේ. හොඳ පරිදි දැන් හොඳට দাঁඩි දානකොට නරක සිතුවිලි නේ එන්නේ. සූර්යයාට බනිනවා. ඕන ගානට රස්නේ අඩු වෙනව නම් අපිට මේ හරි නරක අඩු සිතුවිලි හොඳ නෑ. සිතුවිලි කොහොමත් හොඳ නෑ. නම් අර දරුණුකම් අඩු සිතුවිලි එනවනේ. ඒක සිතුවිල්ල ආපු හැටි පරිසරයේ උදව් වුණානේ. එහෙනම් බුදුන් වහන්සේගේ මහා කරුණාව මහා සෙනෙහස සහිතව වඩිනකොට පරිසරයේ ඉන්න ප්‍රාණීන්ගේ සිතුවිලි මට්ටම් පෙරපින් ඇති අයගේ වෙනස් වෙනවා. ඒ සඳහායි බුදුන් වහන්සේලා පාගමනේ වඩින්නේ. අර පාත්‍රය ගත්ත තැන ඒකයි එපයි කිව්ව ගන්න. මේ එ르දියේ තියෙන පාත්‍ර ගන්න ඕවා මැජික් පෙන්වන්න නෙවෙයි කියලා. මතක ඇතිනේ ඔබට නේද? අපි දැන් තේරුම් ගනිමු මේ බුදුන් වහන්සේගේ චරිතෙන් අපි හිතුවේ නැති පැති මම මේ මතක් කරන්නේ මේ විදියට දකින්න ගත්තොත් ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති වෙලා. දහම ගලප ගන්න ලොකු ශක්තියක්, ලොකු හැකියාවක් ලැබෙනවා. දැන් අපි මෙච්චර අහගෙන හිටියනේ. දැන් ඔන්න කෙනෙක් දකිනකොට අපි හිතමු කෙනෙක් දකින්නවම කියලා. එහෙම කිව්වමනේ තේරෙන්නේ. රූපයක් දකින්න කිව්වට තේරෙන්නට වැඩි ලේසි කෙනෙක් දකින්න. කෙනෙක් පාරේ යනවා. අපිට හිත කියනවා අරයයි වගේ කියලා. ඒ බිල බැලුවම ඔව් අර මිනිහා. අර මිනිහා තමයි මට මෙහෙම කරේ. මට මෙහෙම කරපු මිනිස්සයා. මගේ මෙන්න මේ වගේ වටින අවස්ථාවකට විරුද්ධ වෙච්ච කෙනෙක්. දැන් සැනසෙලාද ඉන්නේ? ඇහැද මේක කරේ විඥානෙට. විඥානෙට මේක පහළ වුණා නේද සංකල්පය. අතීත මතකය මෙතෙන්ට පුරාණ කර්මයෙන් ඔන්න දැන් අලුත් කර්මයක් හැදුනා. දැන් සැනසෙලාද ඉන්නේ?
ඔබ ඒ වෙලාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ ඉන්න පුළුවන්. සැනසීලා දින්නේ. දැන් ඔබ සභාවක ඉන්න පුළුවන්. හොඳ වේදිකාවක ඉන්න පුළුවන්. සැනසීලා දින්නේ. ඔබ මේවා දකින්න උත්සාහ නොකර නිසායි ඔබ ගැන ඔබ නොදැන හිටියේ. දැන් ඔබට පුළුවන් නේ බලන්න මේ අසහන දැන් දන්නවනේ. දැන් එහෙනම් ඔන්න දැන් අපි අද ප්‍රත්‍යක්ෂයෙන් ඔප්පු කරගත්තා. දැන් ඔබට මේක අනිත් පැත්ත හරව ගන්න තියෙනවා. දැන් යටිකුරු වෙලානේ තියෙන්නේ. යටිකුරු භාජනය කියලා භාජනය කියන්නේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වීම සිද්ධ වෙන හැටි. දැන් ඔන්න ඒක වෙනස් කරන්න හදන්නේ ඔබ. මොකද්ද කරන්නේ? මට මේ අසහනය කොහෙන්ද ආවේ? ආපු පැත්ත බලන්න. කොහෙන්ද ආවේ? එළියෙන් ආවේ අසහනේද? ඇතුළෙන්ද අසහනය ආවේ? එළියේ තියෙන රූප, බාහිර රූප. ඒක ඇසට රූපයක්. සංඥාව වගේ මනසින්මයි සසඤ්ඤම්මේ සමන කේලෝකේ. සංඥාව මනසමයි. මනසින්මයි නිකුත් කරේ. අර මිනිහා දන්න දැනීම. දැනීම ඔන් එකතු වුණු හැටි. මතකය එකතු වුණා. දැන් මේ ඔක්කොම එකතු වුණා. ඇසත් එක්ක ගැටුණු රූපයයි ඒකත් එක්ක පාර විඥානය කියන්නේ දැනගන්න උමනාව විඥානය පහළ වුණා. විඥාණයෙන් මේ තුන්දෙනා එකතු වුණා. මේකද ස්පර්ශය මේකත් එක්ක පහළ වුණා දුක වේදනාව. ඒ වෙලාවට ඒකත් එක්ක ඒ මොහොතේම මේවා වෙන වේගෙ හිතන්න යන්න එපා. දොඩන්නත් ඕනේ නැහැ. අපිට තේරෙන විදිහෙන් ගනිමු. එකපාරටම ඒ මොහොතේම හිතෙන් කිව්වා අරයා. මට අර හතුරුකම කරගෙන. ඒක එහෙම අරමුණු වුණා. දැන් ඒ සංඥා සංචේතන. සංඥාම අරමුණු වුණා. හරම කරමිනිහා කියලා හිතුණා. ඔන්න චේතනාව. ඔන්න සංස්කාර කියන්නේ ඒක. දැන් ඒකේ සිත කය වචනේ තීන්දුවල ඉවරයි. විඥාන දැන් ඔච්චරයි දන්නේ. දැන් මේ හැම යොදාගෙන එහෙම හතුරු දිහා බලු ඉස්සෙල්ලා හතුර වුණා දැකීමෙන් දැන් හතුර වෙච්ච එකෙන් බාහිරේ දකින්න හතුරා. දැන් ගිනි ගන්නෝනේ. අන්තෝ ජටා බහි ජටා. ඇතුලේ ගිනි දැන් පිටත් ගිටි. දැන් මේ දහම දන්න කෙනෙක් නම් මේක සංඛාරයක්, සංකල්පයක්. මේ ඇහැ අර රූපේ. ඒ තමන්ට පුළුවන් විදිහට ගලප ගන්න. ඇස රූපේ ගැටුණා. මේක තමයි ඇසයි රූපේ විඥානයයි ගැටුණා මේ තුන් දෙනා. මේ තියෙන ස්පර්ශය. මෙතන වෙන්නේ මේක තමයි මුල. එතකොට මේ පටන් ගත්තේ සංඥාව මා තුලයි. මේ හැඳිනීම මා තුලයි පහළ වුනේ. එළියෙන් සංඥාවක් ආවෙන්නේ නැහැ. මා තුලයි සංඥාව ආවේ. එළියේ තිබු රූපය සත් එක්ක බැඳෙන තැනයි රූපේ පහළ වීම කියන්නේ. සංඥාව. අනේ මේක අනිත්‍යයි. මේ සංඥාව අනිත්‍යයි. මේ නැති වෙන එකක් නේ. ඇති වෙන නැති වෙන දෙයක් නෙමේක. සංඥාව අනිත්‍යයි කියලා දකිනකොට ඒක තමයි යථා භූත ඥානය කියන්නේ. සකස් වූ දේ ආකාරයෙන් දැකීම. සමතයකටපත් වෙනවා කියන්නේ ඒක. ඔන්න දැන් එතනින් එහාට පැතිරීම නතර වෙනවා. කරලා බලන්න. මේ එපා කියපුවා මේ විස්තර වුණා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මටත් කියවෙනවා. පැතිරීම නතර වුණා. සංඥාව. හරිනේ. මේක අනිත්‍යයි. මේ සංඥාව අනිත්‍යයි. සංඥාව විතරක් අනිත්‍ය නෑ. රූපයත් අනිත්‍යයි. වේදනේ රූපය සමග පහළ වූ වේදනාවත් අනිත්‍යයි. ඒ සංඥාව අනිත්‍යයි. ඒකත් එක්ක පටන් ගත්ත සංස්කාරයත් අනිත්‍යයි. ඒකත් එක්ක පටන් ගත්ත විඥානයත් අනිත්‍යයි. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි. කියලා හිතනකොට උපන්න අකුසල් පහ වෙලා ඉවරයි. දැන් උපන්න අකුසල් පහ වෙන්න ආරම්භ වෙලා. ඒක වේගය අඩු වෙන්න පටන් අරන්. හැබැයි නැවත පහළ වෙන එක නතර වුණා. නූපන්න අකුසල් නූපදිනෝ කියන්නේ අන්නේ ඒක. දැන් මේ සම්මාදිට්ඨියටපත් වෙන උතුමෙක් ගැන කතා කරන්නේ. සම්මාදිට්ඨියටපත් වෙච්ච උතුමෙක් ගැන කතා කරන්නේ. දැක්ම තියෙන කෙනෙක් ගැන කතා කරන්නේ. එතන යාට භාවිත වෙන දහම. මේක සංකල්පයක් කියලා දැකීමම දහමනේ. බලන දහම නැද්ද කියලා ධර්ම රත්නේ. ඒ ආදර්ශුණු අෂ්ටාර්ය මහා සංඝරත්නයේ ගුණ ටික උතර නැද්ද බලන්න. සංඝරත්නයේ ගුණ තියෙනවනේ. ආදර්ශ දුන්නෝ අඟුලිමාලලා මහා තෙරවරු 80 කෝටියක් ධනෙ ඇතහැරපු සාරිපුත්ත මහ රහතන් වහන්සේලා. ඒ කියන්නේ කෝලිතල උපතිස්සලා ඒ මහා කැපකිරීම කරපු ඒ සියල්ල අතහැරියේ මේ සතුට ආවට පස්සේ අර සතුට නැති බව දැකලා ඇතහැරුණා. එක වචනින්නේ. දැන් ඔබේ ඔන්න ඔතන ඉඳලා දැන් නූපන්න අකුසල නූපදින එක නෙවෙන්නේ. පටන් ගන්න එතනනේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය මෙතන සම්මා වායාම පටන් ගන්න එතනනේ. නූපන්න අකුසල නූපදින ආයෙ එහෙම හිතෙන එක නවතිනවා. හිතනු එක නතර වෙන්න ගන්නව. නතර වුණා ආයෙ එහෙම හිතෙන එක වෙන්නේ නැහැ. එතකොට අර ඒ හිතුණු මොහොතේ හැදුණු තේජෝ ධාතුවේ වැඩිවීම. ඒ කියන්නේ ගිනිගත් ස්වභාවය. තේජෝ ධාතු. ඔන්න අඩු වෙන්න ගන්නවා. නිවෙනකම් මොකද කරන්නේ? නිවෙනකම් ওই විදිහට විග්‍රහ කර කර ඉන්නේ. ඒක තමයි කාලේන ධම්ම සාකච්ඡායතම් මංගල මුත්තම.
දැන් බලන්න නිවෙනවනේ. මොන තරම් වේගෙන් නිවෙනවද? නිවෙනකොට දැන් අපි කොහේ ඉන්නවද කියලා හොයන්න බැරි ගානටම නිවෙනවා. නිවිල යනවා. දැන් අර රූපේ පේනවා. ආයෙ හැබැයි එන්න පුළුවන්. මොකද අපිට තාම පුරුදු නෑනේ. එක වාහනයකින් බෙට්ටුවක් දාලා ගත්තට පුරුදු නැති කෙනා තව වාහන එනවා එකට. ඒකෙනුත් ඉතින් පුරුදු වෙන්න ඕන හොඳට පුරුදු වෙනකම්. ඒ වගේ ආයෙන් හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඕක මෙහෙමත් කරා කියලා. සංකල්ප වෙනස් වෙලා ඉන්න පුළුවන්. ඒතකොටත් හිතන්නේ අරමයි. මේකත් වෛරයක්මයි. මේත් මට අසහනයක්මයි වෙන්නේ. දැන් මම මෙච්චර අමාරු නම් දැන් මම මේ ජවයේ තියෙද්දි බලයේ තියෙද්දි මෙහෙමනම් මැරෙන වෙලාවට මෙහෙම මතක් වුණොත් කිසිම හයියක් නැහැ. ඉතින් මේකට අනුව වෛරයෙන් මැරෙලා ගිහිල්ලා නිරේ ගිහිල්ලා උපදී. නේද? දැන් ඔන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න මරණය සැපක් නොවන්නේ ඔන්න ඔතෙන්දී. දැන් දහම දන්න කෙනා දහම භාවිතා කරන කෙනාට මේ භාවිතය බලවත් කරගත්තම මරණයේ වෙලාවෙත් හුස්ම ගන්න බැරුව හිර වෙනකොට හුස්ම ගන්න බැරි වෙලාවට මේ මා තුල හටගත්ත චිත්ත සංකාරය සිතුවිල්ල සංකල්පේ උපාදානය දකින්න හැකි. ඒ හැර වෙන විකල්පයක් නැත. දකින්න මේක සිතුවිල්ලක්මයි. මේ හුස්ම ගන්න බෑ. නමුත් ඇත්ත ඒක හුස්ම ගන්න බැරි කයටනේ. ඒක මේ මගේ සසර කරපු කර්මයක්. මේ මොහොතේ මට දැනෙන සියල්ලම විඥානෙමයි, සංකල්පයක්මයි, සංකාරයක්මයි, උපාදානස්කන්ධයක්මයි කියලා මෙනෙහි කරනවා. ආයාසෙන් මෙනෙහි කරනවා. ඔහු නැවත භවයට එන්නේ නැහැ. මේ කටුක සසරට එන්නේ නැත. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ඉන්න උතුමෙක්. සක්කාය දිට්ඨි නිරෝධ වෙන විදියට අයිතිය ඒ කර්මයන්ගේ කෙලෙස් වල අයිතිය ගන්නෙ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න මහ වෙරදරන මහ උතුමෙක්. සක්විති රජකමට වැඩිය වටින සේවයක් ලෝකෙට කරගත්, Tamanට කරගත්. සක්විති රජ වුණු කරන්න බැරි සේවයක් කරගත්ත කෙනෙක්. මේ බුද්ධ වචනේ කියන්නේ. ඉතින් එයාට දන් දෙන්න දන් වැඩක් වෙන්නේ නැහැ. මොකද එයා මේ භවයේ නැහනේ. භවෙන් දෙයක් බලාපොරොත්තු නැහනේ දැන්. සෝවන් වෙලා ආයා. උත්තමෙක් කියලා ගියා මෙතනින්. ඒකයි. කයෙන් ගිහිල්ලා. දැන් කය නිරුද්ධයි. එමින් උෂ්ණත්වය අඩු වෙද්දි ගිහිල්ලා. අනික් කෙනා යන්නේ නැහැ ඉන්නවා. කපද්දිත් ඉන්න පුළුවන් සමහර. හුඩු වෙලත් ඉන්න පුළුවන්. විඥානය යනවා කියලා කොහෙවත් කියන්නේ. ඊළඟ තැන සකස් වෙන තුරු මේ ධර්මතාව හැදෙන තුරු විඥානයේ සී. ඒකයි භයානක. අන්න සෝවන් වෙච්ච කෙනාගේ ශ්‍රේෂ්ඨ මරණයක් වෙන්නේ මොහොතෙන් ගියාගේ. මේකේ ඉන්න හේතු නැහැනේ. මේ කය ඇසුරු වෙන්න නිසා කය අයින් වෙනකොට කය මැරීගෙන යනකොට අයින් වෙලා ඉවරයි. ගිහිල්ලා. මහේසාකි දිව්‍ය සභාවයි. එතෙන්ට ගිහිල්ලා. දන්නේ නැහැ. තේරුණාද? මේ වේදනාවෙන් මිදුණා. ඒ කරගත්තෙත් මේ සත්‍ය ඥානය අවදි කරගත්තා. යථා භූත ඥානය. තමා තුළ ආධ්‍යාත්ම සකස් වෙන හැටි යථා භූත ඥානය කියන්නේ. සත්‍ය ඥානය කියන්නේ සකස් වෙන හැටි. භූත කියන්නේ සකස් වීම. යථා කියන්නේ මේ ආයතන ස්කන්ධ ධාතු මේ සකස් වෙන හැටි. දැකලා පුරුදු කරා. හරියම සාන්තයි. වෙනද එනෝ කියන කෙනා එන්න කියලා කියන්නේ. දැන් එන්න කියන්නේ නෑ එයා යනෝ ළඟට. ඒ තරම් සංවර කෙනෙක්. උප්පරිම සංවර භාවයටපත් කෙනෙක්. අනුන්ගේ හිත රිදවන එක පව් කියලා දන්න කෙනෙක්. එයාට මේක හිත රිදුනොත් වෛරය වෙනොත් එයාට මේක අස් කරන්න අමාරු නිසා මට පුළුවන් කැපකිරීම කරන කෙනෙක්. දැන් තේරෙනවද දහම භාවිතා කරන කෙනෙක් නම්? නෑ එයාට එන්න කියන්නේ මෙයා ළඟට යනවා. ගිහිල්ලා දෙනවා. හොඳින් කතා ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව, දාණය මේ සතර සංග්‍රහ වස්තු ජීවිතේ වෙච්ච කෙනෙක්. ළඟටම ගිහිල්ලා කතා කරනවා. හිත නිවනවා. එයා වගේම මම නිවනවා වගේම මම අනුන් කෙනෙහි නිවන්න උත්සාහ කරනවා පුළුවන් අයට. මොකද මේ සිත මෙයාට දේශයක් වුණොත් අනේ මෙයාට මේක බැරි වුණොත් සසරේ නරක තැනකට යයි කියන අර මහා කරුණාව, මෛත්‍රිය, අන්න මෛත්‍රී, දයාව, මුදිතාව, උපේක්ෂාව තියෙන කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඔන්න වගේ උතුම් පිරිස් තමයි නිර්මාණය කරේ මේ ලෝකෙට. අන්තිම ඇඟිල්ල කපන්න ගිහපු අඟුලිමාල ඔන්න මෙත්තා කරුණා මුදිත උපේක්ෂා තැනටමපත් කරා. ලෝකයාගේ හිත සුව පිණිස ඇවිදින, ලෝකයාට ආදර්ශ දෙන චරත බික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛායි කියන තත්ත්වෙටපත් කරා.
දැන් ඔබ එසේපත් වෙනව දහම දන්නවනම් ඉබේ වෙනවා. කොහොමද? මට කෙනෙක් ඈත ඉඳලා කතා කරොත් මෙහෙන්න කියලා මාව වෙනස් වෙනවා නම් මට ආවේශ වෙනවා නම් තැති ගන්නවා නම් වෛරය පහළ වෙනවා නම් ක්‍රෝධය පහළ වෙනවා නම් අපි කැමති නම් අපේ ළඟට අනිත් අය එනවට එහෙනම් මං අරයා ළඟට යනකොට එයා කැමති ඇති. මෙන්න ඒක ළඟටම ගිහිල්ලා දුන්නා. මට පුළුවන් ඔච්චරයි ඊට හදයක් බෑ. අවම කරා. එයාගේ එන වෛරය අවම කරා. ලෝකෙට පුළුවන් ඒ සේවය නම් ඒකත් කරන කෙනෙක් මේ. දැන් ඔන්න දහමේ ඉන්න කෙනා ධම්මෝ කවේ රක්කති ධම්මචාරී. මේ දහමේ ඉන්න කෙනා ඒ දහමෙන් ආරක්ෂා වෙනවා. මොකක්ද ආරක්ෂාව? ඔහුට අකුසලයක් එකතු වෙන්නේ නැහැ. ඔහුට විපාකයක් එකතු වෙන්නේ නැහැ. ඔහුට ආනිසංශයක් එකතු වෙන්නේ. මොකක්ද ආනිසංශය? ඊළඟ සැරේ බලන්න ඊට වේගෙන් පුළුවන්. පළවෙනි සැරේ බැලුවට වැඩි සිත දකින්න පළවෙනි සැරේ සිත විග්‍රහ කරාට වැඩි දෙවෙනි සැරේ විග්‍රහ කරන්න ඊට වැඩි බලය තියෙන එකයි ආනිසංශය. ඉතින් මරණය දැන් එයා මරණ මොහොත අර ලෝක සම්මතයේ ඉන්න බුදුන් වහන්සේට අපහාස කරපු පිරිස් එදා හිටපු අද ඉන්න සියලු පිරිස අති බහුතරය එහෙමයි බුදුහාමුදුරුවෝ යොදාගෙන අපහාස කරන එක දහමක් ගැන දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. ගිහි ඇත්තෝ ගැන කියන්නේ. ඒ ඇත්ත උපරිම බුදුන් වහන්සේ යොදාගෙන හැම තමන්ගේ වෙළඳාමටත් යොදා. කෑම බීමටත් යොදා. ගේ දොරටත් යොදා. හැම තැනම යොදා මේ මහ පව් කරන එක නවත්ත ගන්න අද කිව්වේ. දැන් අපි බුදුන් වහන්සේ යොදාගන්නේ දහමෙන් පමණයි. අපි හැම මොහොතම මලක් පූජා කරන්න පුළුවන්. හැම මොහොතෙම බුදුන් වහන්සේට මල් පූජා කරනවා. අපි පුළුවන් හැම මොහොතෙම පහන් පත්තු කරනවා. ඇයි? මෙහෙම කරලා මදි වුණා. උන්වහන්සේ ඉල්ලුවේ. අප්‍රමාදේන සම්පාදේතනේ. ඒ නිසා දැන් අප්‍රමාදයේ තියෙන්නේ මා තුල. ප්‍රමාදයේ තියෙන්නේ මා තුල. ප්‍රමාදයේ කියන උපන්සිත ඇසුරු වෙන එක. අප්‍රමාදී උපන්සිත සිතක් කියලා දකින්න එක. උපාදානස්කන්ධයක් කියලා දකින්න එක. දුකේ පහළ වීමක් කියලා දකින්න එක. අනර්ථයේ අසුබයි කියලා දකින්න එක. අවඩක් කියලා දකින්න එක. අන්නේ ගානට හිත වෙනස් කරගන්න එකයි අප්‍රමාදය. ඒතකොට පුන්න මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේ සුණාපරන්තයට යද්දී අහපු ප්‍රශ්නෙට ඔබේ ජීවිතය කියලා හිතන ඔබට කවුරු හරි බැන්නොත් ඔබ මොකද කරන්නේ? ඔබ දහම ඉන්න කෙනෙක්. ඔබ මොකද කරන්නේ? ඔබ මුකුත් හිතන්න යන්න ඕනේ නැහැ. ඔබේ හිතට එන ටික අයින් කරගන්න බලකෝ. විදර්ශනාව කියන ඔබේ ජීවිතේ වෙන්න ඕන දේ. සමත විපස්සනා දෙක. සමතේ කියන්නේ උපාදානස්කන්ධයක් පහළ වුණා, සංකල්පයක් පහළ වුණා කියලා දකින්න එක තමයි සමතේ. ඒ සංකල්පය අනිත්‍යයි, ඒක දුකටයි දෙයක් අනාත්මයි කියලා විදර්ශනාවට එන සමත විපස්සනා දෙකට එන. සමතේ කියන්නේ සකස් වූ ආකාරය දකින්න උපාදානස්කන්ධයක් කියලා දකින්න. සංකල්පයක් කියලා දකින්න. සිතුවිල්ලක් කියලා දකින්න. දකින්නකොටම අසවල හතුරු කියන දැක්ම හොසිවිල යනවා. ඒ දැක්ම තුල තියෙන රාග දේශ මොහ උපන්න අකුසල් පහ වෙලා යනවා. නූපන්න අකුසල් නූපදින තත්ත්වයටපත් වෙනවා. ඔය තත්ත්වයටපත් වෙනවා. පත් වෙවි මෙහෙම ටිකයි මහන්සි වෙන්න ඕන. මේ සාසනේ හැමදාම මහන්සි වෙන්න නැහැ. ටිකයි මහන්සි වෙන්නේ. කොච්චර කලකින් රහත් වෙනවද කියලා බුදුන් වහන්සේගෙන් අහන ස්වාමීන් වහන්සේ ලහපත් වෙන්නේ නොබෝ කලකින් කිව්වා. නේද? අඩම ශක්ති පෙත්තා මහණෙනි සද්දිනක් සීවටන් වඩන්නේ නම්. උතුම් වූ අරිහත් ඵලය හෝ ශේෂ ඇති කල්ලි අනාගාමි ඵලය ලැබෙනවා කිව්වේ. දවස් 7යි මහා සතිපට්ඨාන සූත්‍රයග්ග. එතකොට දැන් මේ සියලු දේ අවබෝධ කරගත්ත කෙනෙක්. මේ කය ගැන අවබෝධ කරගත්ත කෙනෙක්. සිතේ හට ගන්න වේදනාවල් ධර්මතාවක්මයි මේ ඇති වෙන දෙයක්මයි මේ සංකල්පයක්මයි නැති වෙන දෙයක්මයි මේ සංකල්පය ඇති වෙනව නැති වෙනවමයි. මේ වේදනා බුබ්බුලූපම මතක ඇතිනේ පේන පිඬු සූත්‍රය. මම හිතන්නේ කියනකොට මතක් වෙනවා ඇති. වේදනාව බිබුලක්මයි. අර පේන පිඬු සූත්‍රය කියන්නේ පේන පිඬු උපමා රූපා. රූපේ පෙන පිටක්මයි. ගංගානම් ගඟේ ජලය ගලනකොට පෙන පිටවල් ඇති වෙනවා. ඒක පෙන පිටකට උපමා කරන රූපස්කන්ධ. ඒකේ තියෙන වේදනාව රූපයත් එක්ක වැඩ කරන වේදනාව බුබ්බුලූපමම් බිබ්බුලකට උපමා කරනවා. ওই සරත්කල මහා වැස්ස වටිනකොට කාන්තාරයට වහිනකොට ඒ වැසි ජලයේ උඩට මතුවීමක් ඒ මතු උදේ නැතිවීමක්. ඒක පෙන්නනෝනේ එහෙම නැති වෙනවා. ඇති වෙන දේම නැති වෙන දෙයක්. ඇති වෙන අනිත්‍ය දෙයක් කියලා එන වේදනාව. වේදනා බුබ්බුලූපම. මරිච්චකූපමං සංඥා. මේ සංඥාව ගොඩක් එකතු වීමක්මයි. සංඥා. හරියට බැලුවොත් මිරිඟුව දිහා බැලුවට
බැලුවට මිරිඟුවේ වතුර හම්බෙන්නේ නැහැ නේ. පේන්න තිබුණට එහෙම එකක් නැහැ නේ. පිටින් හම්බෙන්නේ නේද? පිටින් වතුර හම්බෙන්නේ නැහැ නේ. එහෙනම් දැන් ඔබ හිතන්න අරය හතුර කියලා බලනකොට හතුරෙක් හම්බෙන්නේ නැහැ නේ. රූපයක් නේ තියෙන්නේ. කොහොම මොනතරම් නුවණ බුදුන් වහන්සේ අපට දීලාද බලන්න. භාග්‍යවතුන් වහන්සේ ගැන මෙහෙම කතා කරන්න මදි. නේද? මොනතරම් ඇත්තද කියලා බලන්න නේද? මිරිඟු දිහා බැලුවම එළියේ වතුරනේ නැත්තේ. හිතේනේ තියෙන්නේ. හිතේ තියෙන එක එළියෙන් හම්බෙන්නේ නැහැ නේ එළියෙන්. දැන් එළිය හතුරෙක් හම්බෙන්නේ නැහැ නේ. ඇහැට රූපයක් නේ හම්බෙන්නේ. කනට ශබ්දයක් නේ අහුවෙන්නේ. නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පහසක්, මනසට මතකයක්. ඔච්චරයි. ওই ටික තේරුම් ගත්තනම් මහා අවබෝධ ඥානයක් තියෙනවා. දැන් ওই අවබෝධ ඥානය ඉතින් භාවිතා කරන්න දේ බවට පරිවර්තනය වෙන්න ඕන. භාවිත ඥානයක් වෙන්න ඕන. හරිද? දැන් සංඥා මරිච්ච කූපමන් සංඥා. සංඥාව අර ආතුර කියලා හිතන එක. බාහිරේ නෑ. ඒක මා තුළයි තියෙන්නේ. කියලා ගන්නකොට සබ්බ පාපස්සා කරන පවන අතර වෙලා නැද්ද බලන්න. ඌට බනින්න සංකල්පයක් එනවද? අන්න නූපන්න කුසල නූපදින හැටි. උපන්න කුසල පහවුණු හැටි. උපන්න කුසලයටනේ එහෙම පෙනුනේ. එහෙම බනින්න හිතෙන්නේ නෑනේ. ඒක තමයි නූපදින එක. නූපන්න කුසල නූපදින උපන්න කුසල පහවුණු හැටි. නේද? ඊළඟට සංඛාර කදල උපමා. කෙසෙල් කොටයකට උපමා කරන්නේ සංස්කාර ධර්මය. කාය සංඛාර, චිත්ත සංඛාර, වාග් සංස්කාර, පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංස්කාර, අනිජ්ජාපි සංස්කාර. කුසල චේතන, අකුසල චේතන මේ ඔක්කොම එකතු කරගත්ත මේවනේව තියෙන්නේ වෙන මොකුත් නැහැ නේ ඔතන. අරමුණු වෙලා තියෙන්නේ ඕකනේ. සංඥාවනේ අරමුණුනේ හතුර. හතුර කියලා අරමුණු වෙන අරමුණනේ රූප සංඥා ලෝකේ, රූප සංචේතනා ලෝකේ, රූප තණ්හා ලෝකේ, රූප විතක්කෝ ලෝකේ, රූප විචාරෝ ලෝකේ. මේ පිළිවෙලක්. එතකොට එහෙනම් දැන් අරමුණනේ හතුරු කියලාමනේ. හතුරු කියන්නේ සංඥාවනේ. හතුරු කියලා අරමුණු වුණා නම් අන්න සංචේතනා. සංකාර. දැන් එහෙමයි දන්නේ විඥාන. එහෙම බැලුවම ඒක මහතුල නම් එළියේ නැහැනේ. ඔක්කොම ඉවරයි. කෙහෙල් කොටයක් කපන් එනෝ. ඒ කියන්නේ හරයක් තියෙන ගහක්. අරටුවක් තියෙන ගහකින් යම් ප්‍රයෝජනයක් ගන්න හරයක් ඇති වැඩක් කරන්න කිව්ව අරය ප්‍රයෝජනවත් වැඩක් කරගන්න කියලා මහා කෙහෙල් කඳක් කපන් ඇවිල්ලා මෙයා මේකේ අරටුව හොයන්න පිල්ලක් ගලවනවා. ගලව ගියාම මැද මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. කාය සංකාර කියලා එකක් දකින්න ගලවන්න කියන්නේ ඒකයි. මේක චිත්ත සංකාර කියලා දකින්න. මේක වාක් සංස්කාර කියලා දකින්න. මේ වචන ටික කියලා දකින්න. මේක අපුඤ්ඤාභි සංකාර කියලා දකින්න. මේක පාපේ සඳහා පහළ දෙයක් කියලා දකින්න. දකින්න මොනවද? මොකක්ද? අසවල හතුරු කියලා දෙයක් ඉතුරු වෙන්නේ? ඒක අරමුණු වීමක් ඉතුරු වෙන්නේ නැහැ. දැකයි. මොන මම පේන පින්දුපම සූත්‍රයෙන් තමයි ඒක ඔප්පු කරේ ඔබට. ඊළඟට මයූපමංච විඥාන. විඥානේ මායාකාරී. ඉන්ද්‍රලියෙක් කියන්නේ මැජික් කාරයෙක්, විද්‍යාකාරයෙක්, කන්දිය මැජික් එකක් කරනවා. මැජික් එක කරලා ඉවරයි. ආයි කරන්න බෑ. ඒ කරේකින් කරන්න පුළුවන් එච්චරයි. මැජික් කරේ එහෙමනේ. කපන් ඇවිල්ලා ගානට මවලා පෙන්නලා නයින් වෙනවා. ඒ තවත් බෑ. ඒ වගේ දැන් ඒ සිත ආයේ එන්නේ නැහැ. විඥානේ මායාවක් කිව්වා. මේ විඥාණයෙන් පෙන්වන්නේ බොරුවක් කිව්වා. කෘතිමෝ හදපු දෙයක් කිව්වා. ඇත්ත නෙවි කිව්වා. මහා අර්ථයක් මේකේ තියෙන්නේ ඇත්ත නෙවි බොරුවක් පෙන්වන්නේ නේද? මයූපමංච විඥාන. මේක මායාවක් කිව්වා. එහෙනම් මායාවක් කියන්නේ බොරුවක්. එහෙනම් මේ විඥාණයෙන් පෙන්වන එක බොරුවක්. මේ ඇහැ රූපේනේ අතන මේ ඇහැ ඒ රූපේ. හතුර කියන එක විඥානේ බොරුනේ එහෙනම්. උන්න සියලු ඥාන දර්ශන එකතු වීමක්මයි අම්මා මහ නිවන. දැන් බලන්න කොච්චර නිවුණද කියලා. ලෞතර බුදුන් වහන්සේ අපිට උපන්න කුසල් පහ කරගන්න ඉගෙනුවා. ඊළඟට උපදින්න තියෙන අකුසල් නූපදවා ගන්න ක්‍රමය ඉගෙනුවා. නූපන් කුසල් උපදව ගන්න හැටි ඒ කියන්නේ අලෝභ දෝස සමෝහ බවට ජීවිතේ පත් කර ගන්න හැටි ඉගෙනුවා. නේද? උපදවාගත් කුසලයේ ජීවිතය තුළ ඇතැයි දකිමින් සතුටු වෙලා මේ දියුණුව කියලා සලස ගන්න කිව්වා. එකක් කරද්දි මේ ඔක්කොම වෙන්නේ. සචිත්ත පරියෝධපණං හේතම් බුද්ධාන ශාසන. මේ සද්ද ඇහෙනවා. ඔන්න දැන් සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ පාන් විකුණන වෑන් එක.
සද්ද ඇහෙන්නේ කනට. දැන් මේ සිද්ධිය එකට වෙලා දැන් පාන් වෑන් එකක් වුණා නිසා අපිට පේන්නේ අරවා. ඒකේ තුලින් නම් මේක හැදුණු හැටි විග්‍රහ කරගන්න. මොකද්ද? කන ශබ්දේ ගැටුණා. කන ශබ්දේ විඥානයේ නිසා විස්පර්ශ වුණා, වේදනාව පහළ වුණා, සංඥාව පහළ වුණා එකත් එක්ක. පාන් විකුණන වෑන් එකක සද්දේ. ඒක අරමුණු වුණා, පාන් වෑන් එක අරමුණු වුණා. දැන් සිතක් කියලා අරමුණු නොවිස පාන්ය කියලා අරමුණු වුණා. ඒකේ ෂණිකව හැදිලි ඉවරයි. හැදිච්ච එක ගැන මේ කියන්නේ. දැන් ඒක දන්න කෙනෙක් වුණා. අර පාන් වෑන් එකේ සද්ද කියලා. අන්න එහෙම බලනකොට ඒ මොහොතේ මේ සියල්ල ධර්මතාවෝය. මේ සියල්ල ධර්මතාවෝ. සකස් වූ දේවල්ය. සකස් වූ දේවල් කියලා දකිනකොට මේ සියල්ලම ඇති දෙයක් බවට පෙන්වන විඥාන මායාව එතනින්ම අහෝසි. ඔන්න පංච උපාදානස්කන්ධය ගැන මෙතෙක් අහපු දේ අද විස්තර කරලා කළ යුතු ආකාරයම ඔබට මම දැඩිව කතා කරා. නැත්තම් අපි Tamanට Tamanවත් නැහැ. දැන් මෙහෙම පුරුදු කරනවා අපි දකින්නකොට. භාවනා කරනවා පැත්තකට වෙලා ඉඳගෙන. බිත්තියට හේතු වෙන්නේ නැතුව පුළුවන් තරම් හේතු නොවී ඉන්න තරමට හේතු නොකර නිින්ද යනවා. ස්වභාවය කියන්නේ කයේ ස්වභාවයේ විඥානයේ අර ස්පර්ශ වෙලා පුරුද්දට ඒ පුරුද්ද මතු කරලා දෙනවා. ඒක නිසා නිින්දයයි. නෑ පැත්තකට වෙලා වාඩි වෙන නිින්ද යන පිරිස ඉන්නව කොහොමද? නිින්ද පුරුදු කරලා නිදාගෙන පුරුදු කරලා. පොඩි කාලේ අම්මලා පුරුදු කරන නිින්ද තාම අපේ තියෙනවා. ඒ නිසා ඒ කොහේ හිටියන් නිින්ද යන. ඒ නිසා ආයාසයෙන් නිින්ද නොවන ඉරියව්ව තෝරගෙන වාඩි වෙලා තද කරන්නේ නැතුව ඇස් පියාගෙන පහසු ඉරියව්වක වාඩි වෙලා ඉන්න ගමන් මතක් වෙනකොට මතක් වීම සිතුවිල්ලක් කියලා ගන්න. උපාදානස්කන්ධයක් කියලා ගන්න. සංකල්පයක් පහළ වීමක් කියලා ගන්න. මේක අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්න. වෙනේමාවට ඒව හොයන්න යන්න එපා. ඉස්සෙල්ලා ඒ ගත්ත එක අල්ලගෙන මුද්දට විග්‍රහයට පුරුදු කරන්න. තව ඒව ඔය අතරේ හොගාලා එන්න පුළුවන්. එන්නේ නැහැ. දහම් පුරුදු කරාට පස්සේ එන්නේ නැහැ. නමුත් ඒ ආධුනිකයෙකුට එනවා. ආධුනික අවස්ථාවේ මුල් අවස්ථාව වෙනවා. මෙහෙම හිතද්දී ගෙදර මතක් වෙද්දි ගෙදර කියන්නේ සිතුවිල්ල කියලා හිතද්දී යන්න ඕන වැඩට යන්න ඕන අරම එන්න පුළුවන් නෑ. ගෙදර කියන්නේ සිතුවිල්ල. ඒකෙම අල්ලගෙන. ගෙදර කියන්නේ සිතුවිල්ලක්මයි සංකල්පයක්මයි. විඥාණයමයි චේතනාවමයි උපාදානස්කන්ධයක්මයි. ගෙදර කියන්නේ සංකල්පය ඇති වෙන නැති වෙන දෙයක්මයි. ඒ පංච උපාදානස්කන්ධයක්මයි ඒක අනිත්‍යමයි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දී ටික වෙලා කෙනකොට බලන්න ඒද නැද්ද වෙන සිතුවිලි. මම ඒකට උත්තරේ නම් දෙන්නේ නැහැ කොහොමද? ඒක උතියයි කියයිනේ. ඔහොම මෙනෙහි කරනකොට දැනේ සැනසෙල්ලක් කවදා හරි. මේ සැනසෙල්ල දැනෙන්න ගනී. මේ ලෝකේ අනිත් ඒවා ඒක මේක නෑ කියලා මේ සැහැල්ලුව නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙයි. හැබැයි නිකන් බොරුවට කියන්න එපා. ඒ බොරුවට කියන විපාක ගෙවන්න අමාරුයි. අන්න එයාට නීති දාන්න ඕන නෑ. මෙහෙම ඉන්න මොකක් කියන්න ඕන. එයාට ඉන්න ඕන විදිහ එයා තුල මාර්ග ඥානය පහළ වෙනවා. මාර්ගයට අදාළ පරිසර ඥානය පහළ වෙනවා. සියල්ල පහළ වෙනවා. අනේ මං තව විනාඩි 5 නෙවෙයි 10ක් භාවනා කරන්න ඕන. භාවනාව කියන්නේ මේ දියුණු කරගන්න එක. මොනවද දියුණු කරගන්න එක? මාර්ගය දියුණු කරගන්න එක. මාර්ගයේ භාවිතය දියුණු කරන එකමයි. කෙලෙස් හිත සුද්ධ කරන මාර්ගය දියුණු කරන එකමයි. ඒ සඳහා මේ විදසුන් නුවණ සඳහා විදර්ශනා වඩන්න, සමතේ වඩන්න. සමතේ කියන්නේ උපාදාන විදියට මුලින් දැකලා සංකල්පයක් විදියට දැකලා ඒ සංකල්පයේ අනිත්‍යතාව මෙනෙහි කරමින් ඒක දුකක් කියලා මෙනෙහි කරමින් අනාත්මයි කියලා මෙනෙහි කරමින් විනාඩි 5ක් 10ක් ගත කරන්නේ ඇති. ඔබට එදිනදා ඊට පස්සෙන්ද ජීවිතයේදී එන අකුසල්ම එන්නේ කොහොමද? අකුසල් සිත්මන එන්නේ එන ගමන් ওই දවසේම ගහගෙන බැනගෙන රණ්ඩු වල දවසෙ මිට බුදුදහම මතක් වෙන්නේ නැහැ. හැබැයි අන්තිම මොහොතේ එකකදී අපරාධේ මට අච්චර භාවනා කරා අද එකක්වත් මතක් වුන්නේ නැහැ නේ කියලා. අන්න අවසාන මොහොතේ දහමෙයි. ඔබට වැරදුණු තැන කියලා පේනෙන්න ගනී. ඔබ ඊළඟ දවසේ අන්න ඒ උත්සාහයෙන් ඊට වඩා වැඩි වෙරකින් භාවනා කරයි. එදාට වැඩි ශක්තිය වැඩි වෙයි භාවනාවේ. මේ ශක්තිය වැඩි වෙන්නේ මෙහෙම කාලාන්තරයක් යනකොට. මහා කාලයක් කියන්නේ දින 7ක් කිව්වනේ. එක පාරට ඔබට සිත ප්‍රභාසරව පේන ඥානයක් හැදෙයි. සිත හොත්තට පේන ශක්තියක් හැදෙයි. ඊට පස්සේ සිත පේනකොට සිතේ කෙලෙස් තියෙද නැද්ද බලන්න ඒක නම් ලේසි නෑ. ඒකම අපි ඒව වෙනම කතා කරමු. මගේ සිතේ දැන් උපන්න කුසලයේ ඇසුරු වෙන්නේ නෑ කියලා ඥානෙ තිබුණට සමාධිය එනවා. විවිධ සමාධි. මෙන්න ප්‍රථම ධානයේ කොතනද තියෙන්නේ? කොහොමද ප්‍රථම ධානයේ? ဒုတိ ය ධානයේ කොහොමද? ඒවා පේන්න ගන්නේ. අපි ඉදිරි එකක් නෑර කතා කරමු. එහෙනම් අද
මහා වෙසක් මංගල්‍ය ලෞතර බුදුන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය මේ මාසේ එකයි සමරන්නේ අවුරුද්ද නෙවි මම සමරන්නේ මගේ උතුම් උත්සවයේනේ මම ගරු කරේ දා සිට වෙසක් එක මම ඒක මේ අරමුණු කරලා කතා කරන්නේ ඒ සඳහා මේ මොහොතේ සිට සූදානම් වෙන්න දවසට විනාඩි 5ක් ධර්මදේශනයක් පැයක් විතර අහලා භාවනා කරන්න. භාවනා කරනවා කියන්නේ වෙන මොකක් කරන එක නෙමෙයි මේක මෙනෙහි කරලා ගලප ගන්න උත්සාහ කරන්න. ගලපලා පුරුදු වෙන්න. පුරුදු වෙනකොට පෙරපින් මතුවේයි. අකුසල් සිත් එන වේග අඩු වෙයි. අකුසල් සිත් වලින් ඔබට වෙන හානියේ ප්‍රමාණ අඩු වෙයි. ඔබ කියනනේ මරණයේදී මට කිසි බියක් නොවේවා නෑ. එහෙම කියන්න ඕනේ වෙන්නේ. කොහොමත් වෙන්නේ නෑ. තේරුණාද? එයාට රූපස්කන්ධය ඇති වෙන දවස පේන දවස වැඩි ඈතක නැති වෙයි. උත්පාදයේ පේන දවස, තිති බංග වශයෙන් පැහැවතිලා නැති වෙන ඒවා පේන දවස. කවදා හරි එයි. කවදා හරි එදාට ඔ මේ භවයට අයිති නෑ. ඔ සංසාර කතරෙන් එතර වෙලා ඉවරයි. ඉතින් අද දවසේ අපි මේ කතා කරේ ලෞතර බුදුන් වහන්සේ කෙනෙක්. බුදු වෙන්න මොනතරම් දුක් විඳිනවද? කොච්චර හතුරු බලවේග විසින් උන්වහන්සේලා කපලා කොටලා ලේ හලනවද? ඇස් ගලවන දුන්වහන්සේලාගේ සමාජ ක්‍රමයේ රැක ගන්න සමාජ ක්‍රමයේ ඉන්න පෞකාරයෝ විසින් බෝසත්තුරුන්ට කොච්චර දඬුවම් දෙනවද? ඒ මොකද ඒ බෝසත්තුරු ඒව ගන්න එනවා කියලා හිතලා. ඒ පාරමිතාවල හැටි. ඒව තිබුණා කියලා එසේ අත් නොහරින බෝසත්තුරු බුදු වෙලා සබ්බේ සංඛාර අනිච්චාති සබ්බේ දුක්ඛ අනාත්තාති නේද? සබ්බේ දුක්ඛ අනිච්චාති මේ හැම බුදුන් වහන්සේ සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බෙද්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා දේශනා කරනවා. සබ්බේ සංඛාර අනිච්චාති සියලු සංස්කාරය අනිත්‍යයි. ඉතින් හිතන්න සංස්කාරය දුකයි. සියලු ධර්මය අනාත්මයි. බුදුන් වහන්සේලා දේශනා කරනවා. මේ සියලු මේ දුක් මම හෝ මගේ ආත්මේ නොවේමයි. සංස්කාරය අනිත්‍යයි. සංස්කාරය දුකයි. සංස්කාරය අනාත්මයි. සියලු ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. බුදුන් වහන්සේලා දේශනා කරනවා. හොඳට නුවණින් උන්වහන්සේලා දේශනා කරා. ඒ දේශනා කරන්න ආපු පසුතලයේ ඉඳලම හිතුවොත් උන්වහන්සේලා මොනතරම් කැපවීමක් කරාද අපිට මේ චුට්ට කියන්න ඒ ගුණේ පිහිටා ඒ ගුණේ ශක්තියෙන් අපිට ධම්මස පහළ වේවා. තුන් ලෝක වාසී හැමතෙම පෙරපින් ඇති හැමගේම පෙරපින් මතු වෙන්නටත් පෙරපින් අඩු ඇත්තන්ට පෙරපින් සකස් කර ගන්නට හිත පහදින්නටත් උතුම් චතුරාර්ය සත්‍ය ඥාන අවබෝධ කරගෙන සංසාර දුකෙන් අත මිදී මරණයක් නොව අජරාමර බවක් සාන්ත සුන්දර නිවනක් යනුවෙන් හැම කෙනාටම තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න බලය සකස් වෙන්න මේ ධර්ම සාකච්ඡාවේ සීල පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා සාදු. අපට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර දීමට මහා කැපකිරීමක් කර මෙතෙක් ලෝ පහළ වූ සීලම් තිලෝ ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් අප තථාගත ලෞතර ගෞතම මාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මම මේ මොහොතේ ධර්ම දේශනා කර රැස් කළ පිනත් ධර්මසිකුඩ තුන් ලෝකෙම රැස් කළ පිනත් ඒ සීල බුදු පියාණන් වහන්සේලාට ඒ සීල පින් බලයේ උත්තම පූජාවක් පූජෝපහාරයක් වේවා සාදු සාදු. සියලු පසේ බුදුවරයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට මගපලලාභී මහෝත්තමයන්ට බුදු බවට නිවනට විවරණගත් මහෝත්තමයන්ටත් මේ මොහොතේ ධර්ම දේශනා කොට මම රැස් කළ පිනත් ධර්ම ශ්‍රවණ කර තුන් ලෝකෙම රැස් කළ පිනත් ඒ සඳහා යතුමන්ටත් ගෞරව පූජාවක් වේවා සාදු. සියලු දිව්‍ය රාජතුමන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම ලෝකයට නාග ලෝකයට බාහිර දේවතාවුන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට භූමෝට දෙවියන්ට සතරවරම් මහා දේවතාවුන් වහන්සේලාට මෑණි දිව්‍ය රාජ්‍යතුමන් වහන්සේලා ඇතුළු අනිකුත් සීල දිවතල සීල බ්‍රහ්මතල වලට ප්‍රාර්ථනා කරන සම්බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ මොහොතේ ධර්ම දේශනා කොට මම රැස් කළ පිනත් ධර්ම ශ්‍රවණ කොට තුන් ලෝම රැස් කළ පිනත් ඒ සඳහාම හේතු වාසනා වේවා සාදු. අපි සීල දෙනා නමින් මේකේ සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සෑම දෙනාටත් පින් ගන්න පුළුවන් සෑමටත් පින් ගන්න බැරි සෑමටත් තුන් ලෝක වාසී සෑමටම සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙන්න මේ මොහොතේ ධර්ම දේශනා කොට මම රැස් කළ පිනත් ධර්ම ශ්‍රවණ කොට තුන් ලෝකෙම රැස් කළ පිනත්
ඒ සඳහාම හේතු වාසනා වේවා සාදු. ශ්‍රී ලංකාවේ වැඩ වසන්නා වූ අතිපූජනීය අතිවන්දනීය අතිගෞරවනීය මහා සංඝරත්නයට මේ ධර්ම දේශනා කොට මම රැස් කළ පිනත් ධර්ම ශ්‍රවණය කොට තුන් ලෝක රැස් කළ අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාගේ පෙර පින් සියල්ල මතු වේවා. උන්වහන්සේලාගේ නාභිඥා බල ඥාන බල සියල්ල මතු වේවා. ධර්ම කතිකත්වයන් මතු වේවා. බුදු සසුන බබලන්නට පෙරමුණ ගන්නට මූලිකත්වය ගන්නට උන්වහන්සේලාට ශක්තිය පිණිස ධෛර්ය පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා සාදු. වෙනද වගේම මේ වැඩසටහන ඔබගේ දිනෙත් අභීෂට ගෙනා පින්වත් නදුන් පුතාටත් නදුන් පුතාගේ මව්ද මව්පියන් ඇතුළු පවුලේ සෑම දෙනාටමත් සදහම්මස පහළ වීම පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. මෙයට පිහිට වෙන්නා වූ අනිකුත් සෑම දෙනාටමත් ඒ හැම දෙනාගේ මව්ද මව්පියන් ඇතුළු පවුල් හැම දෙනාටම සංසාර දුකින් අත මිදීම පිණිස ධම්මස පහළ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. අපේ සිතින් කයින් වචනයෙන් අනන්ත අප්‍රමාණ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට වැරදි අඩුපාඩු වෙනවාමයි. ඒ වැරදි අඩුපාඩු වලට සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. බුදුගුණ අනන්තයි. ඒ අනන්ත වූ අපරිමේය උතුම් බුදුගුණවලට නමස්කාරය පිණිස වේවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලම්. සම්බුදු සසුන බැබලේවා. ශක්දිවි රාජ මහෝත්තමයන් වහන්සේට බුදුමුවින් ප්‍රකාශ කළ සම්බුදු සසුන 5000ක් ආයු ලබන ඒ පින්වන්ත බිම මේ හෙළ දීපය ලෙස නම් දරූ ඒ පින් බිම තුල බුද්ධ රාජ්‍ය පහළ වෙන්නම මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සා.